සා හොඳයි. ඉතින් දුවේ පුතේ මම කතා කරගෙන හිටියේ අපේ පහවසර ප්‍රශ්න මේ පන්ති වැඩසටහන යන විදිහ. ඉතින් දුවේ පුතේ මේ මාසේ හරි මේ මාසේ ඔයාලට කතා කරන ටියුට් ටික තමයි එතකොට මේ ටියුට් ටික තමයි මේ යන්නේ. මේ පහවසර කොටසේ කතා කරන ටියුට් ටික තමයි මේ මාසයේ තුල කතා කරන ටික තමයි යන්නේ. හරි මේ වගේම ඔයාලට වැදගත්ම සම්මන්ත්‍රණයක් යනවා රචනා සම්මන්ත්‍රණය පිටු 27ක ටියුට් එකක්. හරි පිටු 27ක ටියුට් එකක් පසුගිය රචනා එක්ක දාලා හදලපු එකක්. හරි එතකොට රචනාවක් ලියන්නේ කොහොමද, කාලය හොයාගන්නේ කොහොමද, දිශාව හොයාගන්නේ කොහොමද, රචනාව ගොඩනගා ගන්නේ කොහොමද එක්ක ඔක්කොම කියලා දෙනවා. ඒ ටියුට් එක දැක්කනම් බලන්න ඇති print out අරගෙන කොහොමද මේක වෙන්නේ කියන එක ගැන. එතකොට මම ප්‍රශ්නයක් දාලා තිනවා මේ පසුගිය ප්‍රශ්න කරනවද කියලා මේ අර මතක් කරනවද කියලා මේ පරිසරයේම. ඔව් දැන් අපි ප්‍රශ්න 300ට ගිහින්නේ තියෙන්නේ 500ට ගියාට පස්සේ ආයෙ නැවත මුල ඉඳලා කරනවා. හැබැයි අර ප්‍රශ්නම නෙවෙයි. ඒ පාඩමෙන් ප්‍රශ්න හදලා කරන්නේ. එතකොට 500 500 500 ඔය විදිහට යනවා. කාට හරි දුවෙක්ට හරි පුතෙක්ට පසුගිය රෙකෝඩින්ග්ස් හෝ පසුගිය ටියුට්ස් ගන්න අවශ්‍ය නම් මැසේජ් එකක් දාන්න පුළුවන් අපිට මේක පටන් ගත්ත පළවෙනි ටියුට් එකේ ඉඳලා ගන්න හැකියාව තියෙනවා. හරි එහෙම ප්‍රශ්නයක් නෑ ඒක ඕන වෙලාවක ගන්න හැකියාව තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි දැන් 7 වෙනි ටියුට් එකයි 8 වෙනි ටියුට් එක තමයි මේ මාසෙදි කතා කරන්නේ. හොඳයි. ඉතින් අද දුවේ පුතේ ඔයාලට කතා කරන්න තියෙන්නේ මේ ගණිත ගැටලු ටියුට් එකේ අංක 1 ජනවාරි පළවෙනි ටියුට් එක. මං හිතනවා ඔයාලා ගාව print out අරගෙන ඇති කියලා දුවේ පුතේ නැති අයත් ඇති. ඒකින් තමයි බය වෙන්න එපා print out ගන්න බැරි වුණා මට හදිස්සියේ කරගන්න විදියක් නැති වුණා දැන් මේ payment කරලා සම්බන්ධ වුණේ මට ගන්න බැරි වුණා නම් දුක් වෙන්න එපා timing එක මං හදන්නේ හරි හොඳයි අපි යමු ප්‍රශ්න වලට බලමු මගෙත් එක්ක හදන්න තියෙන්නේ ඉස්සරලාම ඔයාලට time එක දෙනවා දුවේ පුතේ අපි යමු ප්‍රශ්න පත්‍රයට ටියුට් එකේ අද කතා කරන්නේ මේ අර වෙනද අපි මිශ්‍ර අභ්‍යාස විදිහට කතා කරේ අද පොඩ්ඩක් අර පාඩම් එක්ක යන එකක් කතා කරනවා දුවේ පුතේ මේ ඔයාලට අර දැන් නිතරම අහන ප්‍රශ්න තියෙනවනේ පසුගිය විභාග ප්‍රශ්නත් එක්කම හරිනේ හොඳයි ඔයාලට මෙන්න මේ ටියුට් එක ළඟ තියෙනවද බලන්න හරි මෙන්න මම මේ පහවසරම කියලා ගහලා දෙනවා 4 කට්ටියට 4 3 කට්ටියට 3 හරි හොඳයි මෙන්න මේ ටියුට් එක තමයි ඔයාලට දාලා තියෙන්නේ දුවේ පුතේ ඔන්න ටියුට් අංක 15 ඇත්තම කතා කරුවොත් එහෙම ටියුට් අංක 15 මේ කතා කරන්නේ අපි පාඩම් වලින් ගියා නම් අපි පළවෙනි පාඩමක් විදියට තමයි යන්නේ හොඳයි පළවෙනි පාඩම තියෙන්නේ පෝලිං ආශ්‍රිත ගැටලු හරි ඕක නිතරම එනවා මේ වගේ ගණිත ගැටලු ක්‍රම පොඩි ප්‍රශ්න 50ක් 60ක් විතර වගේ තියෙනවා නිතර එන ඒවා හරිද ගණක ආශ්‍රිතව ඊළඟට අපිට තියෙන පෝලිං ආශ්‍රිතව සැමන්ටින් ආශ්‍රිතව ඊළඟට බල්බ සම්බන්ධව කාලය සම්බන්ධව බෙදීම සම්බන්ධව අවකාශමය සම්බන්ධය හොම ගණිත ගැටලු ක්‍රම කිහිපයක් තියෙනවා ඒකම නෙවෙයි ඒ වුණාට ඒක සාමාන්‍ය පේපර් එකට අහන එකක් ඉතින් මේ ටිකෙන් හදපු ඔයාලට දැන් ඔය තේරෙන්නම විදිහට තමයි මේ හදලා තියෙන්නේ ඒ තරමට සරල කරලා තියෙන්නේ එක ගණන් ක්‍රමයක් තේරුන්නේ නැත්තම් මෙන්න තව තියෙනවා මේකම හදලා මේ ටියුට් එක හදලා පුළුවන් කියන්නේ අනිවාර්යයෙන් මේ පාඩම සම්බන්ධ টොප් එකට මතකයි টොප් එකට ඔලුවට දාගෙන තියෙනවා සබ්ජෙක්ට් එක හරි හොඳයි මෙන්න පළවෙනි එක 1 2 3 මගෙත් එක්ක හදන්න තියෙන්නේ ඔයාලා ටයිමින් දෙනවා දැන් හදන්න 1යි 2යි ඇත්තටම බැලුවොත් එහෙම තප්පර මම දෙන්නේ තප්පර 90 ගාන ගත්තොත් එහෙම 180යිනේ මිනිත්තු 3යි පටන් ගත්තා 3 2 1 ටයිම් එක දාන්නම් මම හරි ඔයාලා පටන් ගන්න
ඔන්න කාලේ ආරම්භ වුණා. Time is start. හොඳට කියවන්න. බලමු කවුද හදන්නේ කියලා. ඉක්මනටම chat එකට දාන්න උත්තර දෙක එකවර වෙන වෙනම දාන්න එපා. මම හොඳට බලන් ඉන්නේ කට්ටිය හදනවද නැද්ද කියලා. අද chance එකක් දෙන්නම් එක්කෙනෙක්ට කතා කරන්න දෙන්නේ තුන් දෙනෙක්ට. අපි ඊයේ කතා කරන්න දුන්න chance එක 4 වසරයයි. ද පහේ සෙට් එක ඉන්නේ. පහේ අයියලා ටික. මොල් තමයි ඉන්නේ දැන් ලොකුම අයියලා එතකොට. හොඳයි. 1 2 3 ඔන්න මේ වෙනකොටම කියද්දිම උත්තර දානවා 1 2 1 2 විතරක් හදන්න 1 2 විතරක් 1 2 විතරක් හදන්න කාලය යනවා කාලය ඇත්තටම දැන් තියෙන්නේ විනාඩියයි තප්පර 45ක කාලය හරියටම වෙලාව දුන්නේ මගෙත් එක්කම හඳුන් වේගෙන් යන්න එපා අනිත් ඒවා හදන්න එපා දෙකෙන් දෙකට යන්න හරි නියමයි finish සුපිරි තප්පර 1යි sorry විනාඩි 1යි තප්පර 12යි 10යි විනාඩියයි තප්පර 5යි දැන් මේ වෙනකොට 1 ඉවර කරලා 2ත් ඉවර කරන්න ඔන්න මෙන්න තියෙන්න ඕනේ Akitya finish Lamsha Tanuli finish This finish Kenuli finish Ramsarani finish Hasini Hani finish Dhanido finish Shavin Malaysia Sonali Gitmi Shavinya Niamai Samadhi Asasi Venul Niamai Sampat Kapil මම හිතන අපිල හානි ඉවරයි ෆිනිෂ් විහාරා ෆිනිෂ් නියමයි තප්පර 3යි තප්පර 2යි තප්පර 1යි ෆිනිෂ් ඉවරයි වැඩේ ඉවර වෙන්න ඕනේ මේ වෙනකොට කො බලන්න ඉවර කට්ටිය අත උස්සන්න බලන්න හරි කට්ටියම මට පේනවා නියමයි මරු සුපිරි හොඳයි නියමයි හොඳට බලා ගන්න මේක හදන විදිය හොඳට බලා ගන්න හරි මේක එකපාරක් සමහර විට දැන් අද අහපු අය ඇති සමහර අය මීට කලින් මේක හදලා පුරුද්දක් ඇති හරි මේක තමයි දෙන්න පුළුවන් සරලම තැන ඉඳන් යන්නේ මේවා ශිෂ්‍යත්වයට ආවා අපි දැන් ඉස්සරහ ටියුට් වලදී විභාග ශිෂ්‍යත්ව මොන විභාගෙද ආවේ කීවිනි ප්‍රශ්නේදත් එක්ක තියෙනවා දැන් ඔයාලගේ අර දෙවෙනි ටියුට් එකේ බලන්න 2012 ආවා 2010 ආවා 2020 ආවා ඔහොමම කියලා දීලා තිනවා ආපු තැනත් උපුටගෙන දීලා තියෙනවා එතකොට දන්නවා විශිෂ්ටත්වයට අනිවාර්ය එන එක හරි මේ වගේ ප්‍රශ්නයක් ආව සාමාන්‍යයෙන් එන්නේ සාමාන්‍ය මුල් 10 ඇතුළත එනවා මේ වගේ එකක් ආවොත් මොකද අන්තිම ගණන් නෙවෙයි සර් අපිට කියන්න දෙනවා ඉස්සරහට දෙනවා අනිවාර්යෙන් හරි හොඳයි එක හදන විදිය හොඳට බලන්න හරිද කියලා ප්‍රශ්න තියෙනවා 20ක් හෝම්වර්ක් උත් එක්ක හරි 20ක් අපි ටයිම් එකත් එක්ක බලලා අපි හෝම්වර්ක් උත් මේ වෙලාවේ කරන්න පුළුවන් වුණොත් කරමු හරි 20ක් තියෙනවා එකකට 5 ගානේ 100ෙන් දාගන්න ඕනේ එතකොට එක ප්‍රශ්නයක් හරි ගියොත් 5යි ඔන්න බලන්න මේක හරිද කියලා ඔන්න මම හදාගන්න විදිය බලාගන්න වැදගත්ම කෑල්ල මම හදන විදිය මේක ක්‍රම දෙකකින් හදන්න පුළුවන් පුතේ මේක ක්‍රම දෙකකින් පුළුවන් අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන් සමහර එක ක්‍රමයේ තේරෙනවා සමහර අයට එකට වඩා දෙක ලේසි ඒක තමන් තීරණය කරන්න පුළුවන් මට යන්න ලේසි මේකද එකද දෙකද කියන එක ඒක ඔයාගේ කැමැත්ත ඔයාලගේ කැමැත්ත
හරි එක ක්‍රමයේද ලේසි දෙක ක්‍රමෙ දෙකම ලේසි දෙකම අමාරු නෑ අර ඔළුවට දාගන්න එක තමයි පරිස්සමෙන් දාගන්න ඕනේ බලා ගන්නකො ඔන්න පළවෙනි ක්‍රමයට කියලා දෙනවා හරි පළවෙනි ක්‍රමය කසුන් යහළුවන් සමග පේලියක වාඩි වී සිටිති ඔව් කසුන්නේ කටුකොලයක් ගන්න මෙන්න මේ වගේ එකක් ඇඳගන්න කසුන් පේලියක වාඩි වී සිටිති මුල සිට බැලුවහොත් 6 වෙනියාය අන්න එතන වචනේ බලන්න මුල සිට බැලුවොත් 6 වෙනියා ඔයාලා හිතන්න ඔයාලා ඒක මතක් කරගන්න ලේසි වැඩේ තමයි මම පොලිමක ඉඳන් ඉන්නවා මම 6 වෙනියා එහෙනම් මට ඉස්සරහෙන් කී දෙනෙක් ඉන්නවද අර පන්තියේ වෙනියා හිතා ගන්නකො මම පන්තියේ 6 වෙනියා මට ඉස්සරහෙන් කී දෙනෙක් ඉන්නවද 5 දෙනෙක් ඉන්නව නේ 1 ඉන්නවා 2 ඉන්නවා 3 ඉන්නවා 4 ඉන්නවා 5 ඉන්නවා ඇයි මම තමයි 6 එහෙනම් 5 දෙනෙක් ඉන්නවා ඒ වගේ කසුන් සමග පේලිය මේ කියන්නේ කසුන් යහළුවන් සමග පේලියේ වාඩි වී සිටිති මුල සිට බැලුවොත් 6 වෙනි ආය එහෙනම් මුල ඉඳලා බැලුවොත් කසුන් ඒ කියන්නේ මුල කියන්නේ මෙහෙමනම් මෙහි මුල නම් මුල සිට බැලුවොත් කසුන් 6 වෙනි ආ කියන්නේ දුවේ පුතේ කසුන්ට ඉදිරියෙන් කී දෙනෙක් ඉන්නවද 5 දෙනෙක් ඉන්නවා කසුන්ට ඉදිරියෙන් 5 දෙනෙක් අග සිට බැලුව විට 7 වෙනි ආය ඒ කියන්නේ කසුන්ට පිටුපසින් ඒ කියන්නේ අග සිට බැලුවා කියන්නේ මේ අග මේ පැත්ත පිටිපස්සේ එතන ඉඳලා බැලුවොත් කසුන් 7 වෙනියලු. ඒ කියන්නේ මේ පැත්තේ ඉඳන් ගණන් කරලා බැලුවොත් කසුන් 7 වෙනියල්. 7 වෙනියා නම් පිටිපස්සේ ඉඳන් ඉන්නවා පිටිපස්සේ ඉන්නවා මෙයාට පිටිපස්සෙන් 6 දෙනෙක්. නේද? ඔහුනේ 7 වෙනියා. එහෙනම් ඔහුට පිටිපස්සේ 6 දෙනෙක් ඉන්නවා. එහෙනම් පේලිය සිටින වාඩි වී සිටින කී දෙනෙක් වාඩිලා ඉන්නවද කියලා බලන්න. අර ඉස්සරහෙන් හිටිය 5 දෙනයි පිටිපස්සෙන් හිටිය 6 දෙනයි අය කසුනුයි එක්ක 5යි 6යි 1යි එකතු වෙනවා. ඇයි එක කියන්නේ කවුද? ඒ තමයි කසුන් 5 දෙනෙක් ඉන්නවා කසුන්ට ඉස්සරහින් කසුන්ට පිටිපස්සෙන් 6 දෙනයි ඇයි කසුන් එයත් වාඩි වෙලා ඉන්නවනේ එහෙනම් 6යි 5යි 11යි ඔක්කොම 12යි කියලා එනවා හරිද දුවේ පුතේ ඔය එක ක්‍රමයකින් හරි ඔන්න එක ක්‍රමයක් දෙවෙනි ක්‍රමය ඔය කතාවමයි කසුන් ඉන්නවා කසුන් මුල සිට බැලුව විට 6 වෙනියා මුල සිට බැලූ විට 6 වෙනියා. අග සිට බැලූ විට 7 වෙනියා. එහෙනම් පොලිමේ සිට මුළු ගාන බලන්න 6යි 7යි එකතු කරලා 6යි 7යි එකතු කරපුවාම කීයක් එනවද? 13ක් එනවනේ. ඒ 13න් එකක් අඩු කරනවා. එතකොට එනවා දුවේ පුතේ 12යි කියලා. ඒ කවුද මේ එකක් අඩු කිරීම? ඒක එකක් අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ දුවේ පුතේ එකක් අඩු කරන්නේ ඇයි? ඇයි දන්නවද? මුල සිට බැලුවාම කසුන් 6 වෙනියලු. අග සිට බැලුවාම කසුන් 7 වෙනියලු. එහෙමනම් මුල සිට බැලුවම 6යි අග සිට බැලුවම 7යි එකට එකතු කරාම 13යි එකක් අඩු කරා. ඒ එකක් අඩු කරේ කසුන් දෙපාරක් ගණන් ගණනවා. ඇයි? මුල සිට ගණන් කරද්දිත් 6 වෙනියා කසුන්. අග සිට ගණන් කරද්දිත් 7 වෙනියා කසුන්. මේ ඔක්කොම එකේ ඉඳන් 7ක් ගණන් කරනවා මේ පැත්තෙන් ඉඳන් 6ක් ගණන් කරනවා. ආපහු කසුන් දෙපාරක් ගණන් ගන්නවා. ඒ නිසා තමයි 13න් එකක් අඩු කරේ. ඔන්න ක්‍රම දෙක. හරි? ක්‍රම දෙකක් ඔස්සේ අපිට මේක හදාගන්න පුළුවන්. මම හැදුවේ ඒ ක්‍රමයටද? දෙක ක්‍රමයට. දෙක ක්‍රමයේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේක සබ්ජෙක්ට් එක තේරෙන්න ඕනේ. මේ විදියටද ලේසි මේ විදියට ලේසි කියලා. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ දෙවෙනි ක්‍රමයේ චුට්ටක් අවදානම් වැඩි. අවදානම් වෙන තැන මේක පහලට යනකොට ලස්සනට පැහැදිලි වෙනවා. හරි? අවදානම දැනෙන්නේ තා පල්ලෙහාට යනකොට. මුලින්ම සාම සරල ගානක් හදලා ආවේ. හරි? හොඳයි. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ 12. ක්‍රම දෙකෙන් ඕන ක්‍රමයකින් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්‍රම දෙක ගැන පොඩ්ඩක් අවධානය දෙන්න දුවේ පුතේ. මොකද මේකෙදි මං කරේ කසුන් මෙතන ඉඳලා කසුන්ට ඉස්සරහින් හිටපු ගාන බැලුවා. මෙතන මෙයා කසුන්ව තියලා මෙතන ඉඳන් පිටිපස්සේ ඉන්න ගාන බැලුවා. කසුන් 7 වෙනියා කිව්වොත් පිටිපස්සේ ඉඳලා බැලුවොත් 7 වෙනියා කිව්වොත් පිටිපස්සේ 6 දෙනෙක් ඉන්නවා. කසුන්ට ඉස්සරහින් 5 දෙනෙක් ඉන්නවා කියලා තියෙනවනේ දැන් මෙතන මේ. කසුන් 6 වෙනියා නම් ඉස්සරහින් 5 දෙනෙක් ඉන්නවා. එහෙම අරගෙන 5යි 6යි එකතු කරලා කසුනුත් එක්ක එකතු කරා. දෙවෙනි ක්‍රමයේ කරේ දුවේ පුතේ අර මුකුත් බලන්නේ නැතුව කසුන් මෙහි ඉඳන් මේ පළවෙනි ඉඳන් බලද්දි 6 වෙනියලු
අග ඉඳලා බලද්දි 7 වෙනි යාලු මේ දෙක එකතු කරා එකක් අඩු කරා මොකද මේක මේ කසුන් දෙපාරක් ගණන් ගන්න නිසා. සමහර අය එක ක්‍රමයට හදලා තියෙනවා සමහර අය දෙවෙනි ක්‍රමයට හදලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මෙතනදී තෝරගන්න පුළුවන් තමයි යන්නේ එක ක්‍රමයෙන්ද දෙක ක්‍රමයෙන්ද කියන එක ගැන. යන් ඊළඟ එක දෙවෙනි එකේ බලන්න මේක හදාගන්න. ඒ කියන්නේ දුවේ පුතේ ඔයාලා දැන් නිකාං උත්තරේට හරියක් දාගෙන යන්න එපා. මෙන්න මේ වගේ එකක් ඇඳලා නැත්තම් හෝ ලියාගෙන නැත්තම් හදාගන්න එතන. මේක නිකන් දිහා බලාගෙන හරියක් දාගෙන හරි මගේ හරි කියලා අතාරලා යන්න එපා. වැරදි නම් වැරද්ද දාගෙන යන්න එපා. හදන්න. මේක ඉඩ තියලා තියෙන්නේත් ඒකයි. මට තිබ්බා උත්තර තුන විතරක් දෙන්න. එතකොට ඔයාලා දඩස් ගාලා 1ට 2 නම් 2ට 3 නම් ඔහොමම බලනවා. එහෙම නෙමෙයි මම බලාපොරොත්තු උනේ මේක ඔයා ගාන හදලම උත්තරේ ගන්නවන. තමයි මට වැදගත් වෙන්නේ. හරි. අන්තර්ජාතික චිත්‍ර තරගයකින් ජයග්‍රහණ ලැබූ තාරක සඳරුවන් කටුනායක ගුවන් තොටුපළේ සිට පාසලට පැමිණියේ රත පෙරහැරකිනි. මෙන්න මේ වගේ ලොකු ගානක් වගේ හදලා දෙයි. බය වෙන්න එපා. හරි ගණන් වලට බය වෙන්න එපා. ගණන් ඇතුලේ තියෙන පොඩි දෙයක්. හැබැයි බොරුවට විස්තරයක් කියලා දෙමු. අපිට වැඩක්ද අන්තර්ජාතික චිත්‍ර තරගයකින් ජයග්‍රහණය ලැබූ නමකුත් දීලා තාරක සඳරුවන් කියලා කටුනායක ගුවන් ගුවන් තොටුපළෙන් බැස අපිට මොකෝ කටුනායක ගුවන් තොටුපළෙන් බැහැලා පාසලට පැමිණියේ රත පෙරහැරකිනි. එතනට නිකන් අනවශ්‍ය කරුණක් ලොකුවට හිතන්න දෙයක් නෙවෙයි එතන. ඊට පස්සේ කියන ඔහු සමග ගමන් කළ රථය දැන් තමයි ගානට බහින්නේ. ඔහු ගමන් කළ රථය ඔන්න මං අඳිනවා ඔහු ගමන් කළ රථය. මේ තියෙන්නේ තාරක සඳරුවන් ගමන් කරපු රථය. මං තාරක සඳරුවන් හින්දා T කියලා දාන්න. ඔහු ගමන් කළ රථය මෙහෙම කියනවා. ඔහු ගමන් කළ රථය මුල සිට බැලුවහොත් 17 වෙනි යාටය. මුල ඉඳලා බැලුවොත් මෙහි ඉඳන් බැලුවොත් හරිද 17 වෙනි යාලු. ඒ කියන්නේ පෙළ රත පෙරහැරක් කියන්නේ දිගට වෙනවනේ. එතකොට මුල ඉඳලා බැලුවොත් 17 වෙනිය පුතේ. හරි? අග ඉඳලා බැලුවොත් කියනවා 23 වෙනියලු. අග ඉඳලා මෙහෙම මෝටර රථ ටික බලාගෙන ආවොත් මෙයාගේ මෝටර රථයේ තියෙන 23 වෙනියලු. එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන්. මුල ඉඳලා බලවුවොත් 17 වෙනියා නම් ඉස්සරහින් වාහන කීයක් තියෙනවද? 16ක් තියෙනවා. අග සිට බැලුවොත් 23 දෙනෙක් 23 වෙනියා නම් මේ වාහනේ එහෙනම් පිටිපස්සෙන් තව වාහන 22ක් යනවා. හරි? එහෙනම් අපිට ගන්න පුළුවන් 16යි ඉස්සරහින් ගිය වාහනයි එහෙනම් රථ පෙරහැරට සහභාගී වූ මුළු රථ ගණන. අර ඉස්සරහින් ගිය 16යි පිටිපස්සෙන් ගිය 22යි අයි තාරක ගිය වාහනේ එකතු කරපුවාම 39ක් කියලා එන්න ඕනේ. පිළිතුර 39යි. වාහන කීයද? 39යි. දෙවෙනි ක්‍රමයට හැදුවොත් ඒ දෙවෙනි ක්‍රමෙත් හදන්නම්කෝ. රථ පෙරහැරකින් යනවලු තාරක ගමන් කරපු වාහනේ මුල සිට බැලුවොත් 17 වෙනියාලු. අග සිට බැලුවොත් 23 වෙනියාලු. ආයෙ මුකුත් බලන්න දෙයක් නැහැ. 17යි 23යි එකතු කරා. එතකොට 40ක් කියලා එනවා. එකක් අඩු කරනවා. ඒ අඩු කරන්නේ තාරකගේ වාහනේ දෙපාරක් ගණන් ගණන නිසා. එහෙනම් එතකොටත් 39යි. පිළිතුර මේ ක්‍රම දෙකටම භාවිතා කළ හැක. හොඳයි. එහෙනම් දුවේ පුතේ ඔයාලා කැමති විදිහකට මේක හෝ මේක පාවිච්චි කරන්න පුළුවන්. දඩස් ගාලා මේ දෙක එකතු කරලා අන්තිමට එකක් අඩු කරන එකත් ලේසි වගේ දැනෙනවා. ඇත්ත. හැබැයි මේක කරොත් අපිට ටිකක් ඊළඟ ගණන් වලදී පහසු වෙයි කියලා හිතෙනවා. මොකද දන්නවද පුතේ? ඇයි දන්නවද? මේක ඉස්සරහට තව ටිකක් අමාරු වෙනවා ගණන් ටිකක් යනකොට. නිතීෂ තව ටිකක් යනකොට ගණන් යනකොට අමාරු වෙනවා. ඉතින් නිතීෂ මොකද වෙන්නේ? නිදිමත එම නෑනේ. මේ එතකොට මේ ගණන් අමාරු වෙනකොට මේ ක්‍රමයේ භාවිතා කිරීම ටිකක් භයානක වෙන්න පුළුවන්. ක්‍රම දෙකම ප්‍රශ්නයක් නෑ. මේක වඩා භාවිතා කරන වඩා හොඳයි කියලා මගේ මතේ. හරි? දෙකම හරි. සර් මගේ දෙකම හරි. නියමයි. හොඳයි. ඊළඟ පටන් ගත්තා නිතීෂ වැඩ ටික පටන් ගමු ඈ. හොඳයි. ඊළඟ වැඩේ ඔන්න ගණන් දෙකක් තියෙනවා 3 සහ 4 ස්ටාර්ට් කරන්න තියෙන්නේ මිනිත්තු 3යි
start 3 සහ 4 හදන්න බලන්න කො බලන්න අපේ අය කට්ටිය ශානු අපේ නින්ද මේ මොකද්ද මේ නත්තල් 100 කෙනෙක් වගේ ඉන්න අර මං එදා හිටියා වගේ ඔළුවට එකක් දාලා සීතලයි නේද ඒ පැත්තේ සීතලයිද වහිනවද මේ පැත්තට වහිනවා ඔව් හොඳයි නියමයි කොහොම හරි කමන්නේ වැඩේ කරගමු හොඳයි හානි ලෙෂානි උමීදු පේක්ෂ අරෝෂ පේදනය අරෝෂ වහලයක් පේනවා අරෝෂ පේන්නේ නැහැ වගේ ජනුලි හාවෙක් වගේ ඉන්නවා එයා නත්තල් 100 වගේ හිටියා මං එයාට හාවෙක් වගේ ඉන්නවා හරි හොඳයි වැඩේ කරයියා මං ඔයාලට chance එක දෙන්නම් කියන්නේ සර් බෝඩ් එක පේන්නේ අයියෝ හරි දැන් ඔන්න බෝඩ් එක ඇත්තටම මේ අද සම්බන්ධ වෙච්ච දුවල පුතාලත් ඉන්නවනේ එතකොට එයාලට ඇත්තටම ටියුට් එක ගන්න බැරි වෙන්න ඇති අපි ඊළඟ දවසේ වෙනකොට ඔය ගැට්ටු ටික මගේ හැරේ හොඳයි වෙලාව යනවා සර් 3 තේරෙන්නේ නැහැ 3 මං කියලා දෙන්න මේවා ඔක්කොම කියලා දෙනවා එකක් මිස් කරන්නේ ඔක්කොම කියලා දෙනවා ඉස්සම කියලා දෙන්න 3යි 4යි ප්‍රශ්න දෙකම ඕනේ 3 4 තප්පර 29යි 28යි 27යි 20යි 18යි සර් බෝඩ් පේන්නේ බොඳ වෙලා පේන්නේ එහෙම ඉන්න බෑ මම හොඳට පේනවනේ අද ඒ සිග්නල් එහෙම ඔයාලගේ පොඩ්ඩක් එහෙම අඩු වුණොත් එහෙම පේන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා හරි මරි වෙලාව ඉවරයි ටයිම් එක ඉවරයි බලමු අපි 3 සහ 4 හදන විදිය අමාරු නෑ 3 සහ හරි 3 සහ 4 හදමු දුවේ පුතේ අපි හරි ඔන්න බලා ගන්න පොලිමක වසන්ත සිටියේ 5 වෙනි යාට ගාන එකම දෙන්නේ හැම ගානම මේ ගාන වෙනස් කරන්න පුළුවන් තැන් ඕන තරම් තියෙනවා ගාන අමාරු කරන්න පුළුවන් තැන් ඕන තරම් තියෙනවා මේ බලන්න පොලිමක වසන්ත සිටියේ 5 වෙනි යාටය ඊළඟ එක දෙයි අනිත් පැත්තට හිම දෙන්නේ එච්චරම ලේසි කරන්නේ එහෙනම් චූටි ගාන දෙක අතර ළමයි හදා ඊට පස්සේ නෑ ගාන වෙනස් කරනවා හැබැයි හදන ක්‍රමේ එකමයි මේ බලන්න පොලිමක වසන්ත සිටියේ 5 වෙනි යාටය අන්න ඒක වැදගත් එයා 5 වෙනියට ඉන්නවා කියන්නේ දුවේ පුතේ එයාට ඉස්සරහින් කී දෙනෙක් ඉන්නවද 4 දෙනෙක් ඉන්න ඕනේනේ පොලිමක වසන්ත සිටියේ 5 වෙනි යාටය එහෙනම් එයාට ඉස්සරහින් 4 දෙනෙක් ඉන්නවා සමන්තෙහි හරි මැද සිටියේය බලන්න කතාව වෙන නමන්නේ වසන්ත වෙනයි සමන්ත වෙනයි එහෙනම් වෙන කතාව සමන්ත සිටියේහි හරි මැදය දැන් වසන්ත හිටියේ හරි මැද කියලා කතාවක් නෑ සමන්ත කියලා තව එක්කෙනෙක් හිටියා එයා හිටියේ කොහොම හරි පොලිමේ හරි මැදේ හැබැයි මෙහෙම කතාවක් කියනවා සමන්ත හා වසන්ත අතර තවත් තිදෙනෙකු විය ඒ සමන්තයි මෙන්න මෙයා තමයි සමන්ත සමන්ත තමයි පොලිමේ මැද ඉන්නේ මැද ඉන්නවා කියන්නේ සමන්ත මෙහෙම ඉන්නවනම් මේ පැත්තෙන් ඉන්න ප්‍රමාණයයි සමන්තට දෙපැත්තෙම වම් පැත්තයි දකුණු පැත්තේ ඉන්න ප්‍රමාණය සමාන වෙන්න ඕනේ ඒකනේ හරි මැද කියන්නේ දැන් බංකුවක හරි මැද ඉන්නවා කියන්නේ 3 දෙනෙක් ඉන්න බංකුවක හරි මැද ඉන්නවා කියන්නේ මට එහා පැත්තේ එක්කෙනයි මට මෙහා පැත්තේ එක්කෙනයි හරිනේ 3 දෙනාගෙන් හරි මැද මං ඉන්නේ ඒ වගේ සමන්ත මැද ඉන්නවා කියන්නේ සමන්තගේ මේ පැත්තේ ඉන්න ගානයි
සමාන්තර මේ පැත්තෙන් ඉන්න ගානයි සමාන වෙන්න ඕනේ. හරි? ඊට පස්සේ කියනවා කී දෙනෙකු කියලා මේකේ තිදෙනෙකු වෙන්න ඕනේ. printing. තිදෙනෙකු විය. ඒ කියන්නේ සමන්තයි වසන්තයි අතර දුවේ පුතේ තිදෙනෙක් ඉන්නවලු. මෙයයි තව ඔන්න තව ළමයෙක් ඉන්නවා. ඕන් තවත් එක්කෙනෙක් ඉන්නවා. ඔන්න තවත් එක්කෙනෙක් ඉන්නවා. එතකොට දුවේ පුතේ සමන්ත සහ වසන්ත අතර තිදෙනෙකු විය. තිදෙනෙකු කියලා එන්නේ නැහනේ. තිදෙනෙකු විය. පොලිමේ සිටින මුළු ළමයි ගණන කීයද? හරි? එතකොට දුවේ පුතේ දැන් සමන්තට මෙහා පැත්තේ ඉන්න කතාව කියලා නෑ. නමුත් අපි දන්නවා සමන්ත ඉන්නේ හරි මැද. එහෙනම් මේ පැත්තේ ඉන්න ප්‍රමාණයම මේ සමන්තට මේ පැත්තෙත් ඉන්නවා. එහෙනම් වසන්ත හා සමන්ත අතර ඉන්නවා දුවේ පුතේ 3 දෙනෙක්. එහෙනම් අර ඉස්සරලාම හිටිය 4 දෙනයි වසන්තයි තව අර මැද ඉන්න 3 දෙනයි සමන්තට මෙහා පැත්තේ ඉන්නවා. ඒ කියන්නේ සමන්තට මේ පැත්තෙන් ඉන්නවා. කවුද ඉන්නේ? අර වසන්ත පස්වෙනියා වෙලා ඉස්සරහින් හිටපු 4 දෙනයි වසන්තයි තව 3 දෙනෙකුයි සමන්තට මේ පැත්තේ ඉන්නවා. එහෙනම් ඒ වගේ ප්‍රමාණයක් සමන්තට මේ පැත්තෙත් ඉන්න ඕනේ. එහෙනම් අතන හිටිය 4යි මේ වසන්තයි වසන්තට මම එකක් කියලා දාන්නම්. තව අතර හිටියනේ සමන්ත හා වසන්ත අතර 3 දෙනෙක්. ඒ 3 දෙනයි ඔක්කොම බැලුවොත් දුවේ පුතේ 8 දෙනෙක් ඉන්නවා. ඒ ඉන්නේ සමන්තට මෙහා පැත්තෙන් ඉන්නවා 8 දෙනෙක්. ඒ කියන්නේ සමන්තගේ අපි හිතමුකෝ වම් අත පැත්තෙන් කිය. සමන්තගේ වම් අත පැත්තෙන් 8 දෙනෙක් ඉන්නවා. සමන්ත මැද කියන්නේ අනිවාර්යෙන් එහා පැත්තෙත් ඉන්න ඕනේ 8 දෙනෙක්. එහෙනම් මේ පැත්තෙත් 8 දෙනෙක් ඉන්න ඕනේ. එහෙනම් පේලි හිටිය මුළු ගාන බලන්න 8 දෙනෙක් සමන්තට මේ පැත්තෙන් හිටියා. තවත් 8 දෙනෙක් සමන්තට අනිත් පැත්තෙන් හිටියා. සහ සමන්ත මැද හිටියා. එහෙනම් පොලිමේ සිටි මුළු ළමයි ගණන 17 දෙනෙක් මුළු පිරිස 17කි. නැත්තම් 17ක් 17 තිබ්බනම් හරි. තේරුණාද? තේරුණා? කො බලන්න. ඔලුවට දාගත්ත අය. හොඳයි. ඔන්න ආයෙත් කියන්නම්. වසන්ත කියලා කෙනෙක් ඉන්නවා. එයා පොලිමේ 5 වෙනියට ඉන්නලු. හරිද? වසන්ත පොලිමේ 5 වෙනියට. 5 වෙනියා කියන්නේ එයාට ඉස්සරහින් කී දෙනෙක් ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ කියනවා වසන්ත සමන්ත කියලා කෙනෙක් ඉන්නවලු. සමන්ත ඉන්නේ පොලිමේ මැදලු. ඊට පස්සේ කියනවා වසන්ත හා සමන්ත අතර 3 දෙනෙක් ඉන්නවලු. එතකොට සමන්තට එහා පැත්තෙන් ඉන්නවා අතන හිටපු 4 දෙනයි වසන්තයි තව අතන 3 දෙනෙකුයි ඉන්නවා. එතකොට ඔක්කොම ඉන්නවා 4යි වසන්ත 5යි 6යි 7යි 8. ඒ කියන්නේ සමන්තගේ මේ පැත්තේ 8 දෙනෙක් ඉන්නවා. එහෙනම් ෂුවර් එකටම මේ පැත්තෙත් 8 දෙනෙක් ඉන්න ඕනේ. එතකොට 8යි 8යි 16යි සමන්තත් එක්ක කීයද? 17යි. 8යි 8යි 16යි සමන්තත් එක්ක 17යි. 4 බලන්න මොකක් කර printing mistake එකද? ළමයි පිරිසක් බංකොක වාඩි වී සිටි මුල සිට ගණන්කට කමල් 5 වෙනියයි අග සිට ගණන් නිමල් කියලා තියෙනවා. මෙන්න මෙතන ඔන්න ඔතන ඔය ප්‍රශ්න දෙක විතරයි ආයේ කිසි එකක ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතන. මෙයාම කමල්ම කරගන්න. නිමල් කියලා පුද්ගල දෙන්නෙක් නැහැ. කමල් දෙන්නම කමල්. හරි? පිරිසක් බංකොක වාඩි වී සිටිති මුල සිට ගමන් කළ විට කමල් 5 වෙනියා. කමල් කියලා ඉන්නවා මුල සිට ගණන් කරපුවාම 5 වෙනියා. ඒ කියන්නේ කමල්ට ඉදිරියෙන් 4 දෙනෙක් ඉන්නවා. අග සිට ගණන් කළ විට 7 වෙනියායි. 7 වෙනියා කියන්නේ 6 දෙනෙක් පිටිපස්සෙන් ඉන්නවා. පේලේ ඉන්න මුළු ගාන බලන්න 4යි 6යි අතන 1යි. ඒ කියන්නේ කමල් ඉන්න බෑ ගණන් කරන්න බෑ. කමලුත් 6යි 4යි 10යි එකත් එක්ක 11යි. පේලේ ඉන්නවා 11 දෙනෙක්. හරි? ඊළඟ ප්‍රශ්න වල ගැටලුවක් නැහැ. හරි? 4 3 සහ 4 උත්තරේ 17 සහ 11. හදන ක්‍රමේ ලියාගන්න. මට මාර වැදගත් වෙන්නේ ඒක. මොකක්ද දන්නවද? ඔයාලා ආපෝසරයන් මේ ටියුට් එක බලන්න ඕනේ. බලනකොට මේ හදන ක්‍රම ලියලා තියෙන්න ඕනේ.
නිකන් හිස් වෙලා නිකන් හරියක් දාගෙන ඊළඟකට ගිහිල්ලා එහෙම හරියන්නේ නැහැ. මං ඉඳ හිටපු ගමන් ටියුට් ටික පෙන්වන්න කියනවා. කෝ බලන්න ඔයාලා ලියපු ටියුට් එක කෝ පෙන්වන්න බලන්න කියලා බලන. එතකොට මට පේනවා නිකන් උත්තර ලියලාද තියෙන්නේ නිකන් මෙහෙම මේ හරියක් දාලා බලන් ඉඳලා තියෙනවද නැත්තම් වැරදිලා නම් නිකන් වැරද්ද දාලා බලන් ඉන්නවද වැරද්ද නම් හදාගන්න. හරි ආන්සීට් එකක් දානවනේ මම. ආන්සීට් එක දාලත් බල හදාගන්න පුළුවන් ඔයාලට. හරි හොඳයි. 5 සහ 6 5 සහ 6 ඔන්න මේ දෙක හදන්න බලන්න. මිනිත්තු දෙකක් දෙන මේකේ කිසි ප්‍රශ්නයක් නෑ. නෑ නෑ ප්‍රශ්නයක් නෑ. පටන් ගන්න. මොකද ළමයි දෙන්නේ? ඔව් මං කිව්වේ කමල් නිමල් කියලා නෙවෙයි ඉන්නෙම කමල්ම විතරයි ඈ. ළමයි දෙන්නෙක් නෙවෙයි කමල්ම කියලා වෙනස් කරගන්න කිව්වම. ළමයි දෙන්න ඉන්න ගණන් තියෙනවා. ඒවා ඉස්සරහදී හම්බෙනවා. කෝලෙන් ආශ්‍රිතව ඉස්සරහදී හම්බෙනවා ළමයි දෙන්නෙක් විතර ඉන්නවා. මේකේ අර මුල්ම ගණන්නේ ඒවා තියෙන්නේ එක්කෙනෙක් ඉන්නේ. කමල් විතරයි. කමල් වෙන නමකුයි තිබ්බම කොහොමත් හොයන්න බෑ. හරි 5 6 හද 5 සහ 6 හදන්න බලන්න. කවුද බලමු වේගෙන් හදන්නේ කියලා. අපර 15යි 12යි 10යි එකයි බිඳුවයි ටයිම් එක ඉවරයි. කොහොමද කවුද හදාවුවේ? නියමයි. කොහොම බලන්න දෙකම ඉගොඩ දාගත්තා තව පොඩ්ඩක් වෙලාව ඕනේ කියන අය. එතකොට බලා ගන්න පුළුවන් කවුද බලමු. තව වෙලාව ඕනේ. තව වෙලාව ඕනේ. තව වෙලාව ඕනේ. නෑ. හොඳයි. නියමයි. හරි. හරි කියලා දාන්න. පාසලේ උදේ වරුවේ උදේ රැස්වීමේදී පෝලිමේ ඉදිරිපස 15 වෙනියාටත් පිටුපස සිට 12 වෙනියාටත් සිටින බව රනිල් පවසයි. රනිල්? රනිල් කියන්නේ රනිල් මම හිතන්නේ අගමැති ඉස්කෝලේ කාලේ වෙන්නේ. අගමැති දැන් හිටපු ජනාධිපති. ඔන්න රනිල් ඉන්නවා. රනිල් පාසලේ උදේ රැස්වීමේ පෝලිමේ ඉදිරිපස 15 වෙනියාටත් පිටුපස සිට 12 වෙනියාටත් ඉන්නවලු. ඔන්න ඉදිරිපස බැලුවොත් 15 වෙනියාටලු. ඉස්සරහින් ඉඳලා බැලුවොත්. පිටිපස්සේ ඉඳලා බැලුවොත් කී වෙනියද? 12 වෙනියාලු.
පොලිමේ සිට මුළු ළමයි ගන්න කීයද? ඉතින් රනිල් 15 නම් ඉස්සරහින් ඉන්නවා 14 දෙනෙක්. රනිල් පිටිපස්සෙන් නම් බැලුවොත් 12 වෙනි ආනං පිටිපස්සෙන් ඉන්නවා 11 දෙනෙක්. එතකොට ඔක්කොම බැලුවොත් එහෙම 4යි 1යි 5යි 1යි 1යි 2යි 25යි. රනිලුත් එක්ක මොකද වෙන්නේ? 26ක් වෙනවා. අර ක්‍රමේ දෙවෙනි ක්‍රමේ බලන්න. අතන පුළුවන් මුල සිට බැලුවොත් 15යි ආය මුකුත් බලන්න දෙයක් නැහැ. අග සිට බැලුවොත් 12යි ආය මුකුත් බලන්න දෙයක් නැහැ. මේ දෙක එකතු කරනවා. එකතු කරාම 27ක් තියෙනවනේ. 27න් එකක් අඩු කරනවා. ඒ එකක් අඩු කරන්නේ රනිල් දෙපාරක් ගණන් ගන්න නිසා. එහෙනම් පිළිතුර 26යි. ක්‍රම දෙකටම හැදිය හැක. ඒ ගාන කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න පළවෙනි ක්‍රමය සහ දෙවෙනි ක්‍රමය. ඊළඟ එක පේලියක අජිත්ට ඉදිරියෙන් ළමයි 15 දෙනෙක්ද? ඔන්න අජිත් කියලා පුද්ගලයෙක් ඉන්නවා. අජිත්. දැන් ඊළඟ දවසේ තියෙන ගණන් ගැටලු ක්‍රම වෙනස් නේද? අපේ දෙවෙනි ටියුට් එක බලන්න. දෙවෙනි ටියුට් එක ආයේ මේ පෝලිං ආශ්‍රිත ගැටලු කතා කරන්නේවත් නෑ. අදම ඔළුවට දාගෙන යන්න ඕනේ. ආයේ සමහර විට හම්බේ පේපර් වලදී. එදාට මතක් කරනවා අපි අර ගණන් ගැටලු එකක් කරා නේද කියලා. එච්චරයි. ඒ කියන්නේ අදම මේක ඔළුවට දාගන්න ආයේ මින් පස්සේ මේක හම්බෙන්නේ නැති වෙයි. හරි? ඒකෙන්ද අපි පෝලිං ආශ්‍රිත ගැටලු ආයේ වරද්ද ගන්න එපා. හරි? මොන පේපර් එක ආවත් මොන ප්‍රමාණය මොන අමාරුවෙන් ආවත් හදාගන්න තියෙන හදන ක්‍රමය එකමයි. පේලියක අජිත් ඉදිරියෙන් ළමයි 15 දෙනෙක්ද? අජිත් කියලා එක්කෙනෙක් ඇඳ ගන්න මෙහෙම කෝටු කෑල්ලක් වගේ. ඊට පස්සේ අජිත් ඉදිරියෙන් 15 දෙනෙක්ද? ඒක ඉදිරියෙන් 15 දෙනෙක් කියලා කෙලින්ම කියලා තියෙනවා. 15 වෙනියා කියලා නෑ. අජිත්ට කෙලින්ම ඉස්සරහෙන් 15 දෙනෙක්ද? පිටුපසින් ළමයි 3 දෙනෙක්ද නේ? තිදෙනෙක්ද විය? 3 දෙනෙක්ද විය? තිදෙනෙකුද සිටි කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා පේලියක අජිත් ඉදිරියෙන් ළමයි 15 දෙනෙක්ද පිටුපසින් ළමයි 3 දෙනෙක්ද සිටි. පේලියේ සිටින ළමුන් ගණන කීයද? එතකොට අජිත්ට ඉදිරියෙන් කෙලින්ම ළමයි 15 දෙනෙක් ඉන්නවා. අජිත්ට පිටුපසින් ළමයි 3 දෙනෙක් සිටිනවා. කෙලින්ම 15යි 3යි 18යි. අයි අජිත් එක්ක 19යි. 19 දෙනෙක් ඉන්නවා. ඔයාලා මේක හදිස්සියට 15 අරගෙන ඉවර වෙලා 15යි 3යි 18යි කියලා ගත්තොත් එතනදී වරදින්න ඊට වැඩි 18ක් කරන් එකක් අඩු කරන්න ගියොත් එimhe ඉවරයි. හොඳට පරිස්සම් වෙන්න ඕනේ. ඒකයි මං කිව්වේ දෙවෙනි ක්‍රමේ තියෙන පොඩි අර අවදානම් ගතිය තමයි එකපාර දඩස් ගාලා මේකේ තියෙන ඉලක්කම් දෙක අරගෙන එකතු කරලා එකක් අඩු කරන එක එහෙම යන්න එපා. හොඳට ප්‍රශ්නේ කියවන්න. එහෙම එකපාරම ඉලක්කම් දෙක එකතු කරලා එකක් අඩු කරලා උත්තරේ ගන්න බෑ. එහෙම සමහර කියනවා කෙටි ක්‍රම කියලා එහෙම. එහෙමනම් ඉගෙන ගන්නම එපා. එහෙමනම් එහෙම ඉගෙන ගත්තොත් ඉවරම තමයි. හරි හැමතැනම එහෙම අඩු කරන්නත් බෑ. පේනවනේ මෙතන කෙලින්ම කියලා තියෙනවා ගාන හරියට කියවන්න. ආයි කෙටි ක්‍රම ඕනේ නැහැ එතකොට. හරි එතකොට මේකින අජිත්ට ඉස්සරහින් 15ක් ඉන්නවා කියනවනම් කෙලින්ම ළමයි 15 ඉන්නවනේ ඉස්සරහ. අජිත්ට පිටිපස්සෙන් 3ක් ඉන්නවනම් ඒ තුන ඉන්නවා. අර කලින් ඒ වගේ තියෙන 15 වෙනියා කිව්වොත් එහෙම ඉස්සරහින් අපි 14 කියලා හදා ගන්න ඕනේ. 15 වෙනියා අජිත් කියලානේ. දැන් මෙහෙම කතාවක් කියලා නෑ. අජිත් ඉස්සරහින් 15ක් ඉන්නවා කියලා තියෙන්නේ. පිටුපසින් 3 දෙනෙක් ඉන්නවා කියලා තියෙන්නේ. එතකොට 15යි 3යි 18යි අර අජිතුත් එක්ක 19 එනම් පිළිතුර 19 විය යුතුයි. එහෙනම් 1 2 3 4 5ම අවසාන වෙනවා. එතකොට දැනටමත් පහ ගානේ බැලුවොත් 30ක් අරන් ඉවරයි. නේද? වසරකයි 30යි. 6ම හරිද? කෝ 6ම හරියයි? 6න් කීයක් හරිද? 6න් 5ක්ද 6න් 1ක්ද 6න් 3ක්ද? කෝ 6න් 5යි 6න් 5යි 6න් 6යි නියමයි. 6න් 5යි නියමයි. වැරදිච්ච ඒවා නම් හදාගන්නම ඕනේ. ආපහු සැරයක් බලන්න. හරි? හොඳයි. අපි යමු 7 8 ඔයාලට දෙන්නම් ටයිමින්. 7 8 ටයිම් එක විනාඩි 3යි. ස්ටාර්ට්. හදන්න බලන්න 7 8. මම 7 8 උත්තරේ මං අහන්නම්. කට්ටියෙන් ඇහුවෙත් නැහැනේ කොට දවසක. අහන්නම් මං කට්ටියකින්. හදලා බලන්න. හදන්න බලන්න. අත ඔස්සන්න කියලා මං අහන්නම් කට්ටිය.
තප්පර 33යි. තත්පර 24යි. 22යි. ෆිනිෂ්. හොඳයි. අපි බලමු. 7 7 තත්ත්වේ කෝ බලන්න කියන්න පුළුවන් කෝ නියමයි දිනෙත් සඳරු නිම් සරට ඔන්න අවස්ථාව මයිකිකාව ගියාල් හරි ඔමිදු රසංජන ඔබටයි අවස්ථාව මන මයික අන්මියුට් කරලා කියන්න බලන්න හදන ක්‍රමේ හරි කොහමද ගත්තේ ඔමිදු කියන්න බලන්න සමන්තට ඉදිරියෙන් ඉන්න 9 දෙනෙක් එතකොට සමන්තට ඉදිරියෙන් ඉන්නේ 8යි මොකද පොලිමක සමන්තට ඉදිරි 9 දෙනෙක් කියලා තියෙනවා එතකොට සමන්තට ඉදිරියෙන් 9 දෙනෙක් ඉන්නවා හරි ඊට පස්සේ සමන්තට පිටුපසින් ඉන්න 4 දෙනෙක් තව 4 දෙනෙක් ඔව් එතකොට 9යි 4යි 13යි හරි එතකොට සමන්තංක දෙකම ගණනවනේ ඒ හින්දා අඩු එකක් මොකෝ කියන්නේ අනිත් අය දෙකම ගණන් ගෙනනවද සමන්ත දෙකම ගණන් ගෙනනවද නෑ මේක කෙලින්ම කියලා තියෙනවනේ සමන්තට ඉදිරියෙන් ඉන්න ගාන කියලා තියෙනවා කාටද කියන්න පුළුවන් තව ඔන්න තව chance එකක් දෙන්න ලිමන්සට ඔන්න ලිමන්ස කියන්නේ මට පැහැදිලි කරලා දෙන්න අනිත් අයට chance එක දෙන්න ලිමන්සා ගියා වගේ මලීෂ මට කියන මහේෂ් මහේෂ් ඔන්න මහේෂට ඔන්න chance එකක් දුන්නා කියන්න බෑ සමන්තට ඉදිරියෙන් 9 දෙනෙක් ඉන්නවා පිටුපසින් 4 දෙනෙක් ඉන්නවා 9යි 4යි 13යි සමන්තත් එක්ක 14යි අන්න මොකෝ කියන්නේ හරි කියන අය එයා කිව්වේ මේ කවුද අපේ නිමේෂනේ නිමේෂ කියපේ හරි කියන අය තුස්සන්න බලන්න ඒ විදියට හැදුවේ කියලා නියමයි මරු අන්න අපේ පොඩ්ඩෙට වැරදුනා පොඩ්ඩක් එක මං කිව්වේ ඔළුවට දාගත්තේ නෑ හරියටම මේ බලන්න නියමයි හැමෝ නියමයි හොඳයි උත්සාහ ගැනීම හොඳයි ළඟටම ආවා එක්කෙනෙක් වරද්දාගත්තා තේරුණෙද මට දෙන්නලු කියලා හරි දෙනවා හැමෝටම දෙනවා හරි ඕන වෙලාව කතා කරනවා ඉවර වෙලා පාඩම ඉවරලා කතා කරන්න පුළුවන් ඕන වෙලාවක් ඒක ප්‍රශ්නයක් නෑ අනේ සර් මටත් දෙන්නකෝ දෙනවා හැමෝටම දෙනවා හරි පොලිමක සමන්තට ඉදිරියෙන් 9 දෙනෙක් ආයේ ඒක කතා දෙකක් නෑ සමන්තට ඉදිරියෙන් 9 දෙනා ඉන්නවා කියලා කියනවා මේ බලන්න සමන්තට ඉදිරියෙන් 9 දෙනෙක් ඉන්නවලු මේන් සමන්ත කෙලින්ම කියනවා 9 දෙනෙක් ඉස්සරහින් ඉන්නවා කියලා 9 වෙනියා කිව්වොත් තමයි අර ප්‍රශ්නේ තියෙන්නේ සමන්ත 9 වෙනියා කිව්වොත් සමන්තට ඉස්සරහින් 8 දෙනෙක් ඉන්නවා හැබැයි මේක කියන්නේ සමන්තට ඉදිරියෙන් 9 දෙනෙක් ඉන්නවා කියලා කියනවා සමන්තට පිටුපසින් 4 දෙනෙක් ඉන්නවා කලි කෙලින්ම මේ ගාන නෙවෙයි සිංහල භාෂාව සමන්තට ඉදිරියෙන් 9 දෙනෙක් ඉන්නවා සමන්තට පිටුපසින් 4 දෙනෙක් ඉන්නවා එහෙනම් පොලිමේ ඉන්නවා 9යි 4යි එකතු වෙනවා එතකොට එනවා 13යි ඊට පස්සේ සමන්තත් ඉන්නවනේ එහෙනම් 14 වෙනවා ඇයි 9 කියන්නේ සමන්තට ඉස්සරහින් හිටපු 9 දෙනයි සමන්තට පිටුපස්සෙන් හිටපු එක්කෙනා 4 දෙනෙක් ඉන්නවා කියනවනේ එතකොට 9යි 4යි 13යි ඇයි සමන්ත එයාත් ඉන්නවනේ පොලිමේ එහෙනම්
14යි. 8 වෙනි එක මොකද කියන්නේ? චානුලි ද ඔන්න චානුලිට චානුලි ගියාම හොයාගන්න බැරුණා එපා. කවුද අපේ ඉන්නේ? හැමෝටම දෙනව ඈ බය වෙන්න එපා. අපි දැන් ගොඩක් දවස් තියෙනවනේ. අපි හැමදාම කතා කරමු. ලෙහන්සි මොකෝ කියන්නේ? ලෙහන්සි කියමුද? ඔන්න ලෙහන්සි chance එක දුන්නා. මැසේජ් එකේ අන්මියුට් කරලා කතා කරා. ලෙහන්සි සද්දයක් නැහැ. සෙනිත කියන්න බලන්න. සෙල්ලම් කරගෙන ඉන්නා වගේ පේනවා සෙනිත. ඔන්න සෙනිතට. ඔන්න සෙනිතට chance එක දුන්නා. සෙනිත කියන්නේ මයික් එක ඔන් කරලා. සද්දයක් නැහැ. මම නම් කියන කට්ටිය සද්දයක් නැහැ. අත උස්සන් ඉන්නව කවුරු බලන්න. අතන අත උස්සන්න බෑ. හරි. කිත්යන් අත උස්සගෙන ඉන්නවා. හරි. චන්ලිටත් දෙන්නම්. අකිත්ය කියන්න බලන්න. හරි. මයික් එක ඔන් වුණා. සිතුම්ට ඉදිරියෙන් ළමයි 13ක් ඉන්නවා. පිටිපස්සෙන් 7 දෙනෙක් ඉන්නවා. 13යි 7යි 20යි. ඊට පස්සේ සිතුම්ටයි ඊට පස්සේ 20යි සිතුමුයි එකතු කරන. එතකොට 21 එනවා. 21 ආපු අය කෝ බලන්න. මට ආවේ 20ද මට 21 21 නැතුව වෙන උත්තරයක් ආපු කෙනෙක්. මට ආවේ 20 ඔයාලට ආවේ 21ලු. එහෙම කියන කවුරුද එක්කනේ? නෑ. නියමයි. මාරු. සොනාලි කියන්න මම සර් මම පව් සර් කියලා දානවා. ඊළඟ පාර සොනාලිට දෙන්න. හරි. සොනාලි මම වීඩියෝ කොන් කරන්. එතකොට මට නම වැටෙනවා. නම ඔය රීනේම් කරගන්න සමහර අයගේ අම්මලාගේ නම් කියන සමහරට අම්ම කෙනෙක්ට කතා කරා කියලා ඉතින්. නේද? ඒ හින්දා මේ රීනේම් කරගෙන දෙන්න. එතකොට නම් ටික මට කියන්න පුළුවන්. හරි? හරි. බලන්න හොඳට පේලියක සිතුම්ට ඉදිරියෙන් 13 දෙනෙක්. ඔන්න සිතුම් කියන එක්කෙනෙක් ඇඳගෙන කටුකොලේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සිතුම්ට ඉදිරියෙන් 13 දෙනෙක්. සිතුම්ට පිටුපසින් 7 දෙනෙක්. පොලිමේ සිටින මුළු ළමයි ගාන සිතුම්ට ඉස්සරහ හිටියේ 13යි, පිටිපස්සෙන් හිටියේ 7 දෙනයි, ඔක්කොම 20යි. ඇයි සිතුම්? 1යි 21යි. 21 ආවා කියන්නේ ගොඩේ ගොඩ. හරි. 9 සහ 10 විනාඩි 3ක් දෙන ඉක්මනින් හදන්න. බලමු මම ඒක chance එක දෙන්නම්. හදන්න බලන්න. අපෝ ගණන් ඕන තරම් තියෙනවා. දෙන්නයි ලබන සතියෙත් තියෙනවා, හැම සතියෙම එක එක අයට දෙනවා. දැන් අද කතා කරමු නැත්නම් ඊළඟ දවසේ අලුත් අයට දෙන්න. එහෙම දෙන්න. chance දෙන්න. බැහැලා වැඩේ කරන්න. වැඩේ නියමටම කර දෙමු. රුගීට දෙන්න සර් පව් කියලා. රුගීටත් දෙන්න. සොනාලි දැන් සොනාලි ඉල්ලලා තියෙනවා. සොනාලි හොයාගන්න බෑ මට. විශ්මි ඉන්නවා. උනාදි නිදුල නිදුල හයි නිදුල එතකොට විහංස ඉන්නවා ගමි නුවින්දු නිහාන් වරුණි හාරුණි මට සෝනාලි හොයාගන්න නැහැ ඔමිදු සෝනාලි වෙනවා සෝනාලි හදන්න බලන්න හදලා ඉවරයි ද සෝනාලි හදලා ඉවරයි යමයි මරු ස්ප්‍රීඩ් එක එහෙම තියෙන්න ඕනේ. කලින් ඇදුවේම නැහැ නේ. මගෙත් එක්කනේ ඇදුවේ. එහෙනම් එච්චරයි. හොඳයි. 9 සහ 10 විනාඩියක් තියෙනවා. හදන්න යා. ගොඩාක් අය දැඩි ඉල්ලීමක් දෙනවා අම්මෝ දෙනවා. ඔයාලට තමයි මේ chance එක. ඉතින් අය ගණන් හදන්න අනිවාර්යෙන් දෙනවා.
මට දෙන්නකෝ කියලා කියන එක නිහානියත් මට දෙන්නකෝ කියන. දෙන්නකෝ කියලා තියෙන. හරි. මාරු. සොනාලි මොකෝ කියන්නේ? කියමුද? පොඩ්ඩක් නෑ. 9 තව තප්පර 30ක් තියෙනවා. ඇත්තටම මේක තප්පර ගණක්වත් යන්නේ නෑනේ. වැඩිත් එක්ක මේවට එහෙම ඇත්තට කිව්වොත් තප් විනාඩි 3ක් වැඩිත් එක්ක විනාඩියෙන් හදන්න ඕනේ. මම අන්තිම වෙනකොට විනාඩියයි දෙන්නේ. මෙහෙම පට ගාලා හදන්න ඕනේ. හොඳයි. සොනාලි ඔන්න අවස්ථාව. මයික් එක අන්මියුට් කරන්න. හරි කියන්න. සොනාලි මට කියන්නේ 9 මොකෝ තත්ත්වේ? ඇහෙන්නේ නෑනේ. වැඩි කියන්නේ මයික් එක ඇහෙන්නේ නැහැ මොකේ හරි මට මොකුත් ඇහෙන්නේ නැහැ සොනාලි ඔයා මොකක් හරි උත්සාහ කරනවා කියනවා ඇහෙන්නේ නැහැ නේ සොනාලි ආය අන්මියුට් මොකද මන් දීලා තියෙනවා ඔන්න අන්මියුට් කරන්න මයික් එක මොකක් හරි ඇහෙන්නේ නැහැ සොනාලි දුවගේ මයික් එකේ මොකක් හරි ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා හොඳයි අපි මේ මට දාන්න මේ මැසේජ් එකක් දාන්න බලන්න සොනාලි කීයද දාන්න කියලා මැසේජ් එකක් දාන්න බලන්න රුගී චානෝලි රශ්මි රශ්මි අත උස්සන් ඉන්නවා කියන්න බලන්න රශ්මි 9 සොනාලි බවෙන්ට අපි ආයෙ සර දෙනවා රශ්මි ඔවුන් ඕෆ් වුණා සර් නිසල්ට ඉදිරියෙන් මගින් 4 දෙනෙක් ඉන්නවා. yes නිසල්ට පිටිපසින් මගින් 5 දෙනෙක් ඉන්නවා. 9යි 5යි 4යි 9යි නිසලුත් එක්ක 10යි. නිසලුත් එක්ක 10යි 10යි. නියමයි 10 ආපු අය මාරු එහෙනම් ගොඩ කට්ටියම නියමයි හරි හොඳයි බලාගමුකෝ මේ බලන්නකෝ බස් රථයක නැවතුම් පොලක පොලිම සිටගෙන සිටින නිසල් තමාට ඉදිරියෙන් ඔන්න නිසල් ඉන්නවා නිසල් තමාට ඉදිරියෙන් මොකද්ද කියන්නේ මම මේක මගේ පේන්නේ නිසල් තමාට ඉදිරියෙන් කී දෙනෙක් ඉන්නවද මේ බලන්නකෝ නිසල් තමාට ඉදිරියෙන් ඉන්නවා 4 දෙනෙක් තමාට ඉදිරියෙන් 4 කායි ඉතින් 4 වෙනියා නෙවෙයි තමාට ඉදිරියෙම කෙලිම කියලා තියෙන තමාට ඉදිරියෙන් 4 දෙනෙක් ඉන්නවා පසුපසින් 5 දෙනයි එතකොට ඔක්කොම පොලිමේ ඉන්නවා 5යි 4යි 9යි නිසල් එක්ක කීයද 5යි 4යි 9යි නිසල් එක්ක 10යි අමාරු ගණන් නෙවෙයි මේවා මේ කියලා දෙන්න ඕන හින්දා තව ඉස්සරහට යනකොට අමාරුව තියෙනවා 10 මොන මං කියන 10 24 දෙනෙක් සිටින පොලිමක සුරංග සිටින්නේ ඉදිරිපස සිට 16 වෙනියාටය මේකේ කතාව වෙනස් සම්පූර්ණයෙන්ම මොකද 24 දෙනෙක් සිටින පොලිමක දැන් පොලිම ගාන කියනවා පොලිමේ ගාන කියනවා 24 දෙනෙක් ඉන්නවා කියලා සුරංග සිටින්නේ ඉදිරිපස සිට 16 වෙනියාටය සුරංග ඉන්නේ පොලිමේ 16 වෙනියාටලු එන ඒ කියන්නේ සුරංගට ඉස්සරහින් 15ක් ඉන්නවා නිකන් අර අපි අදහසක් ගන්න වගේ නම් ඔහුට පිටුපසින් කී දෙනෙක් ඉන්නවද කියලා අහන්න. දැන් පොලිමේ ඉන්නෙත් 24 දෙනෙක් නම් සුරංග 16 නම් ලේසි දෙයක් ආයේ මේව හදන්නවත් ඕනේ නැහැ. දැකලා කාලේ අපතේ යවන වැඩ. 24 දෙනෙක් ඉන්න පොලිමක සුරංග 16 නම් සුරංගට පිටුපස්සේ එකක් තියෙන. ඉතුරු ටික එහෙනම් කීයද? 16 ඉඳලා 17 පිටිපස්සෙන් ඉන්නවා 18 පිටිපස්සෙන් ඉන්නවා 19 20 21 22 23 24 කී දෙනෙක්ද? 8 දෙනෙක් ඉන්නවා. අය හදන්න දෙයක් නැහැ. 24න් 16ක් අඩු කරා.
සඳරු මන් තරහයි. හොඳයි. මේ යනවා දෙනවා හැමෝටම chance එක දෙනවා. දැන් ඔක්කොටම chance එක දුන්නොත් අද පන්තියේ රෑ 10 විතර වෙනකන් යනවා. ප්‍රශ්නයක් නැද්ද? 10 වෙනකන් රෙඩි? ආ මේ නෑ අනිවාර්යෙන් දෙනවා දුවේ පුතේ අනිවාර්යෙන් ඔයාලා හැමෝටම දෙනවා. දැන් අද කතා කරපු අයට ලබන සතියේ නෑ අද කතා නොකරපු අය ඉන්නවනේ. එයාලට අනිවාර්යෙන් දෙනවා. ඊළඟට දැන් සඳරු කතා කරා මේ ඊයේ. මට මතකයි. සඳරු ඊයේ කතා කරා. දේවුනිජ සමහර කතා කරන්න බැරි වෙච්ච කට්ටියට අපි ඊළඟ දවසේ අනිවාර්යෙන් දෙනවා. හරි? අනිවාර්යෙන් දෙනවා. ඊළඟ දවසේ අනිවාර්යෙන් දෙනවා. එහෙම එම යන්නේ ඈ. හැමෝම නෙවෙයි අනිත් අයට chance එක දෙනවා. ඊළඟට 11 පාසල් උදේ රැස්වීමේදී සපුමලී සිටින්නේ මට ඉදිරියෙනි. සපුමලී සිටින්නේ මට ඉදිරියෙනි. ඔන්න 11 සහ 12 ඔයාලට chance එක දෙනවා හදන්න. හැදුවා. 11 12 13ම හදන්න බෑ. මේ ප්‍රශ්න තුනම 11 12 13 විනාඩි 3යි විනාඩිය ගන්න දෙන්නේ. ජෙට් එක වගේ හදන්න ඕන. හරි. අනිවාර්යෙන් දෙනවා ඈ. ජෙට් එක දාලා තියෙනවා. අනිවාර්යෙන් ඉල්ලලා තියෙනවා. අනිවාර්යෙන් දෙනවා. මං මගේ කිව්වා. දෙනවා කිව්වොත් දෙනවම තමයි. අර එකවර ගොඩාක් හැමෝටම දෙන්න බැරි වෙයි එකම දවසේ. අනිත් දවස්වල අනිවාර්යෙන් දෙනවා. දැන් අද කතා කරපු අයට බැරි වෙච්ච කට්ටියට හෙට ලබන සතියේ දෙන්න. කොහොම බලන්න අලුත් නම් ටිකක් කියයි. හැමෝම කතා කරපුවාම ඊළඟට ආයෙත් පරණ කට්ටිය කතා කරනවා. එහෙම යන්න. ඒතකොට හැමෝටම සාධාරණයිනේ. නේ? හදන්න බලන්න 11 12 13 විනාඩි 3යි. දැන් මේ වෙනකොට එකක් හදලා ඉවර වෙන්නත් ඕනේ. ඔයාලට මම පුළුවන් තරම් විනාඩියෙන් තප්පර 60න් කියලා දෙනවා. මේ වගේ වණන් ඇත්තටම ලොකු දේවල් නෙවෙයි. අපි ගණන් හදනවනේ ගොඩක්. ගණන් තුනම හදන්න බලන්න. හොඳයි තප්පර 1යි 0යි නියමයි. කොහොමද තප්පර විනාඩි 3න් ගණන් 3 හදපුවය නියමයි. හරි. අන්න එහෙම ස්පීඩ් එකක් එන්න ඕනේ දැන් ඈ ටික දැන් අර ගණන් හදන ක්‍රමයේ කියලා දීලා දැන් ඔලුවට වැටලා තියෙන්නේ. ගේමක්ම නැතුව කරන්න පුළුවන් දැන්. පාසලේ උදේ රැස්වීමේදී සපුමලී සිටින්නේ මට ඉදිරියෙනි. කතාව බලන්නකෝ. පාසල උදේ රැස්වීමේදී සපුමලී ඔන්න එනවා සපුමලී සිටින්නේ මට ඉදිරියෙනි. මේ ඉන්නේ මම මට ඉස්සරහෙන් කවුද ඉන්නේ සපුමලී. හරි? මට ඉදිරියෙන් ඉන්නේ සපුමලී. ඔන්න මම සපු කියලා විතරක් ලිව්වේ. ඊළඟට පාසලේ උදේ රැස්වීමේ සපුමලී සිටින්නේ මට ඉදිරියෙනි. හරිනේ? මට පිටුපසින් සිටියේ ළමයි 3 දෙනෙක් පමණි. ඒ කියන්නේ 3 දෙනෙක් කියලා කියන්නේ 3 දෙනෙක්. මට පිටිපස්සෙන් හිටියේ ළමයි 3 දෙනෙක් පමණි. සපුමලීට ඉදිරියෙන් තවත් 14ක් සිටින්නේ නම්
සපුමලේට ඉදිරියෙන් ඉන්නවලු 14 දෙනෙක්. පේලියේ සිටින මුළු ළමයි ගණන කොපමණද? එහෙනම් අතන හිටියේ සපුමලේට ඉස්සරහින් හිටියේ 14යි. සපුමලි මමයි මට පිටිපස්සෙන් හිටියේ 3 දෙනයි. මේ ඔක්කොමලම පොලිමේ හිටියයි. 4යි 5යි 6යි 6යි 3යි 9යි 19යි නේද? එහෙනම් පොලිමේ සිටි මුළු ළමයි ගණන කී දෙනෙක්ද? 19යි. 19යි. 19 ආපු අයත් උස්සන්න බෑ. කෝ බලන්න. සමාධිය ආවා. නියමයි. හොඳයි. පේලියක ළමයි 23ක් සිටිති. ශානිකා සිටින්නේ හරි මැදය. පේලියක ළමයි 23ක් ඉන්නවලු. ශානිකා සිටින්නේ හරි මැදය. ඔන්න වැදගත්ම කෑල්ල. හරි? පේලියේ ළමයි 23ක් ඉන්නවනම් හරි මැද හොයන විදිය. දුවේ පුතේ මොකකාරි හරි මැද හොයනවා නම් අනිවාර්යෙන් ඒක ඔත්තු සංඛ්‍යාවක් එන්න ඕනේ. ඇයි ඒ? දැන් හිතන්න දෙන්නෙක්ගේ හරි මැද කවුද? ඒ කියන්නේ දෙක කියන්නේ ඉරට්ට සංඛ්‍යාවනේ. දෙක කියන තැනේ හරි මැදක් හොයන්න පුළුවන්ද අපිට? බෑ. හැබැයි තුන් දෙනෙක් වුණොත් අපිට හරි මැද එක්කෙනෙක් හොයාගන්න පුළුවන්. ඒ දෙපැත්තට දෙන්න එක්කෙනා දැම්මා මැද ඉන්න එක්කෙනා මැද ඉන්න. නේද? ඒ කියන්නේ එතකොට තුන් දෙනා දෙපැත්තට දෙන්න එක්කෙනා දැපුවම මැද ඉන්න එක්කෙනාත් එක්ක බලුවා තුන් දෙනාට හැදෙනවා මැද එක්කෙනෙක්. එහෙනම් ඔත්තේ සංඛ්‍යාවක් විය යුතුයි. දැන් 23ක් ඉන්නවා කියන දැක්ක ගමන් කියන්න පුළුවන් මේකේ මැද ඉන්නවා පුද්ගලෙක්. එහෙනම් අපි මැද හොයාගන්න දුවේ පුතේ 23 බෙදන්න පුළුවන් අපිට දෙකෙන්. 23 දෙකෙන් බෙදපුවාම අපි දන්නවා 11යි. නැත්තම් දෙකට දෙකේවා අපි බෙදාගෙන යන්කෝ. බෙදාගෙන යන්න. දෙකට දෙකේවා 1යි දෙකෙන් දෙකක් බිඳුවයි 3 ගෙනාව පල්ලෙහාට 3ට දෙකේවා 1යි දෙවරක් එක 2යි ඉතිරි 1යි. එතකොට ඒ කියන්නේ දුවේ පුතේ මේ පේලියේ මැද ඉන්න එක්කෙනා දෙපස ඉන්නවා කී දෙනා බැගින්ද 11 බැගින් 11යි ඉන්නේ. හරිනේ 11යි 22යි මැද එක්කෙනාත් එක්ක 23යි. හරිනේ. එහෙනම් ওই මැද ඉන්න එක්කෙනා කවුද කියන්නේ? ශානිකාලු. එහෙනම් මේ තමයි ශානිකා. ඇය සිටින්නේ පේලියේ කී වෙනියටද කියලා අහලා තියෙන්නේ. පේලියේ කී වෙනියටද කියලා අහලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ මුලින් ඉඳන් ගණන් කරන් එද්දි 1 2 3 4 5 6 7 8 9 10 11 එයාට ඉස්සරහින් 11 දෙනෙක් ඉන්නවා 12 දෙනා 12 වෙනියා කවුද? ශානි. එහෙනම් කී වෙනියද? 12 වෙනියා කියලා ලියලා තියන්න ඕනේ. එයා 12 වෙනියා. ඇයි 23 දෙනෙක් ඉන්නවා පොලිමේ. ඒක සමානව දෙකට බෙදාගත්තොත් එimhe 11 දෙපැත්ත ඉන්නවා. මැද ශානි ඉන්නවා. එතකොට ශානි කී වෙනියද කියලා ඇහුවොත් අර ඉස්සරහින් ඉන්නේ 11 වෙනි දෙනයි. එහෙනම් 12 වෙනියා තමයි ශානි. අය ඉස්සරහින් 11 දෙනෙක් ඉන්නවනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 තමයි ශානි. අය මැද ඉන්නේ යානේ. එහෙනම් 12 වෙනියා විය යුතුයි. 13 සහ 14 13 14 මම 13 දුන්නේ නෑනේ. 13 හදන්න බලන්න ඉක්මනට. තප්පර 40ක් දෙන්න. දැන් පොලිමේ හරි මැද කියලා දීලා තියෙන්නේ. සොනාලි කියන්නම් සර් ෆෝන් එක හැදුවා. සොනාලි කියන්නම් කියලා. 13 දුන්නා. හරි 13 දුන්නා නේ මම. හරි. එහෙනම් 13 මට දැන් සොනාලි ෆෝන් එක හැදුවලු. සොනාලිට chance එක දෙමු. එයාගෙන් අර කියපු නිසා ඊළඟ දවසේ අර කියපු නැති සෙට් එක මං අහන්නම් අනිවාර්යෙන් අහනවා. කෝ සොනාලි හරි. සොනාලි ඔන්න හදපු විදිය මට ඕනේ 13. දැන් අර කලින් එක නෙවෙයි දැන් 13 අහන්නේ. ඔන්න මැසේජ් එකක් ඉන්නදී අන්මියුට් කරා කියන්න. හරි. ඇහින්නේ මයික් එක මියුට් වෙලා තාම තියෙන්නේ. මයික් එක ටච් කරන්න. හරියට නෑ තාම. නෑ මයික් එක මියුට් වෙලා තාම තියෙන්නේ. මන් දීලා තියෙන්නේ.
ඉස්සලා මයික් එක ඔන්න වුණා ඇහුන්නේ නැහැ. දැන් මයික් එක ඔන් වෙන්නේ නැහැ. ඔන්න මම මැසේජ් එකක් කරන ask to unmute කියලා එනවා. අන්න මම ask to unmute එක දුන්නා. මයික් එක ගිහලා ටච් එකක් දෙන්න බෑනේ. එතකොට ඔන් වෙනවා. නැද්ද? අයියෝ. මොකොත්ම කරන්න බැරිද? මම හැමෝම අන්මියුට් කරන්නම්ද? එතකොට සද්ද වැඩි වෙයිද? ආව්. නැති වෙයි නේද? අපි යන්නේ. සොනාලි අපි ඊළඟ සොනාලි ඔන්න. දැන් කියන්න. හොඳයි සර්. හරි සොනාලි කියන්න. මං කියලා ඇහෙන්නේ නැද්ද? සොනාලි මොකක් කරේ මයික් එකේ මොකක් කරේ වෙලා ඇති. හරි ඈ. සොනාලි මට මැසේජ් එකක් දාන්න බලන්න මේ කීයද උත්තරය ආවේ කියලා. මයික් එක උන්නලා තනිතයි. හොඳයි නෑ. මියුට් ටික කරා පොඩ්ඩකට. හරි. ඔව්. ඔකේ. මේ ගාන හදන්නකෝ. හරි. හරිනේ? හොඳයි. යන් අපි 13 වෙනි ගාන. 13 වෙනි ගාන. ඒ මරමාව හොයා ගන්නත් කියන්නේ. හරි. හරි. මෙන්න මෙහෙමයි. බලන්න 13 189ක් සිටින පොලිමක පියුම සිටින්නේ හරි මැදේ. ඔන්න 189ක්. බලන්න 189ක් කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් නේද? හොයාගන්න ලේසිනේ. ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් මැද ඉන්න ඕනේ එක්කෙනෙක් අනිවාර්යයෙන්ම. එහෙනම් මොකද කරන්නේ? දෙකෙන් බෙදවුවා. අපි ගන්නවා එකට නැහැ 18ට ගත්තොත් එහෙම හරියටම 9ක් ඉන්නවා. 18න් 18ක් බිඳුවයි. ඊළඟට ගේනවා 9 පල්ලෙහාට. 9ට දෙවරක් තියෙනවා 4යි. දෙවරක් 4 8යි. 9න් 8ක් 1යි. ඒ කියන්නේ මේ කවුද අපේ ඉන්න පියුමි. පියුමි ඉන්නවනේ. එයාට දෙපැත්තේ ඉන්නවා කී දෙනාද? මේ පැත්තෙන් 94කුයි මේ පැත්තෙන් 94කුයි. ඊට පස්සේ අහනවා ඇය සිටින්නේ පොලිමේ කීවෙනියාටද? 94යි. ඇයි මෙයා පියුමි දැන් 94ක් ඉස්සරහින් ඉන්නවා. එතකොට පියුමි කවුද? 95 වෙනියා. 95 වෙනියා. වෙනියා 95 වෙනියානේ. ඒ කියන්නේ මට ඉස්සරහින් 5 දෙනෙක් ඉන්නවා නම් මං 6 වෙනියානේ. මට ඉස්සරහින් 20ක් ඉන්නවා නම් මං 21 වෙනියා. මට ඉස්සරහින් 500ක් ඉන්නවනම් මම 501 වෙනියා. අයි ඉතින් මේ 94ක් ඉස්සරහින් ඉන්නවනම් මම 95 වෙනියා. හරි? සර් අපේ නැන්දා පියුමිලු. ඒ නැන්දාගේ නම දාලා වැරදිලා. හරි. හොඳයි. මලීෂ මම නැත්තම් තරහ වෙනවා. අනේ මගෙත් එක්ක තරහ වෙන්න එපෝ. මම දෙන්න මේ අපි මේකට ඉක්මනට කතා කරමු ඈ. හරි 14 15 16 විනාඩි 3යි. හදන්න බලන්න. ඔන්න වෙලාව පටන් ගත්තා. 14 15 16 14 15 16 හරිනේ. මලීෂා නෙමෙයි මලීෂා. සෝරි මලීෂා. YouTube එකේ රෙකෝඩින් එක මොකක් හරි කට් වෙලා ඇත්තේ. මම මේක රෙකෝඩ් කරලා තියෙන්නේ. ඔයාලගේ එක අප්ලෝඩ් කරන්නම් ඈ. මේ රෙකෝඩින් එක දෙන්නම් මම.
අම්මගේ නමක් දාලාද පේපර් එකට? ශානිකා කියලා. අයියෝ මං හිතලා නෙවෙයි දැම්මේ ඈ. බලන්නකෝ බලන් යද්දි අපි ඔක්කොමලම දාන්නවනේ නේද? මම පේපර් එකට දාන්නේ ඔයාලගේ ගෙදර කට්ටියගේ නම්. නේද? හරි. 14 15 16 හොඳ ගණන් තුනක් තියෙන්නේ ඈ. හදන්න බලන්න. තව තප්පර 40යි. පේන්නේ නැද්ද ගන්න? හරි. හොඳයි. ටයිම් එක ඉවර වුණා. සර් 13 මොකක්ද? මේ තියෙන 13 අපි හැදුවා නේද? මේ තියෙන 13. 13 පිළිතුර 95 වෙනියා. 14 තමයි දැන් යන්නේ. පාසලක උදෑසන රැස්වීමකදී ඔන්න බලන්න ගණන් වෙනස් වෙන විදිය. අපි මෙච්චර කල්ලා ආපු ලේසි ගණන් නෙවෙයි දැන් චුට්ටක් වෙනස් වෙනවා. එන්න එන්න සංකීර්ණ කරලා තියෙන්නේ. බලන්නකො ඉස්සල්ලාවේ පේලියයි දෙකයි ප්‍රශ්න. හැබැයි මේක එන්න එන්න ගණන් ලොකු කරනවා මේ. පාසලක උදෑසන රැස්වීමේදී කලින්දු සිටින්නේ පොලිමේ හරි මැදය. කලින්දු කියලා ළමෙක් ඉන්නවා. කලින්දු ඉන්නේ පොලිමේ හරි මැදලු. ඒකෙන් අදහස් වෙන්න ඕනේ කලින්දුගේ දෙපැත්තේ ඉන්න ළමයි ගාන සමානයි නේ. මේ පැත්තෙන් ඉන්න ගානයි මේ පැත්තෙන් ඉන්න ගාන සමානයි. එතකොට මම හරි මැද ඉන්නේ කලින්දු. හරිද? කලින්දුට පිටුපසින් ළමයි 10යි. හරිද? කලින්දුට පිටුපසින් ළමයි 10යි කියන්නේ අනිවාර්යෙන් කලින්දු මැද ඉන්නවා නම් ඉස්සරහිනුත් 10ක් ඉන්න ඕනේ. හරිද මං කතාව? කියපු කතාව හරිද? කලින්දු පොලිමේ හරි මැද නම් කලින්දුට පිටුපස්සෙන් ළමයි 10ක් නම් හරිද? එහෙනම් අනිවාර්යෙන් ඉස්සරහෙත් 10ක් ඉන්න ඕනේ. එතකොට මේ පැත්තෙන් 10යි මේ පැත්තෙන් 10යි කලින්දු මැද. සිද්ධිය තේරෙනවනේ. එතකොට මාර වැඩක් වෙනවා කලින්දුට. කලින්දු ක්ලාන්ත වීම නිසා රැස්වීමෙන් ඉවත්ව ගියේ නම් කලින්දු ක්ලාන්ත කියන්නේ මොකක්ද? කලන්තේ දාලා. කලන්තේ දාපු නිසා රැස්වීමෙන් ඉවත්ව ගිය විට පොලිමේ ඉතිරි වූ ළමයි ගණන කීයද? එතකොට කලින්දු ඉද්දි කොහොමද ළමයි ගණන බලන්න? කලින්දුට පිටුපස්සෙන් ළමයි 10යි අනිවාර්යෙන් ඉස්සරහිනුත් ළමයි 10යි කලින්දුත් එක්ක පොලිමේ ඉඳලා තියෙනවා 21 දෙනෙක්. නැද්ද? ඔව්. බලන්න කලින්දු ඉන්නවා කලින්දුට පිටිපස්සෙන් 10යි එහෙනම් අනිවාර්යෙන් ඉස්සරහින් 10යි 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 20යි කලින්දුත් එක්ක 21යි. හැබැයි කලින්දුට ක්ලාන්ත වෙනවා. එතකොට කලින්දු රැස්වීමෙන් අයින් වෙනවා. එහෙනම් 21කින් ආය එකක් අඩු කරපුවම 20 දෙනෙක් ඉඳලා තියෙන්නේ 20යි. එහෙනම් ඉතිරි වූ ළමයි ගාන කීයද? 20යි. හරි? ඉතිරි වූ ළමයි ගණන 20යි. අයි කලින්දු මෙතන හිටියා පොලිමේ මැදනේ ඉන්නේ කලින්දුට මේ පැත්තෙන් 10යි එහා පැත්තෙනුයි 10යි කලින්දුත් එක්ක ඔක්කොම එනවා 21. ඒ 21කින් එකක් අඩු කරන්නේ කලින්දුට කලන්තේ දැම්මනේ. එතකොට කලින්දු අයින් වුණා. එනකොට 21ක් හිටපු පොලිමේ දැන් 20යි ඉන්නේ. හරි. 15 වෙනි එක. මෙන්න ගණිත ගැටලු දෙකක් එකතු කරලා හදලා එන්න පුළුවන් දුවේ පුතේ. ඒ කියන්නේ ගණිත ගැටලු ක්‍රම දෙකක් එකට කරලා එන්න පුළුවන්. මේන් ඒ වගේ අවස්ථාවක්. ඔයා පෝලිං ගැටලු හදන විදිය දන්නවනම් ඊළඟ ගණන් ගැටලු හදන ක්‍රමය දැනගත්තත් දෙක එකතු කරලා ලස්සනට විසඳ ගන්න පුළුවන්. ඒ වගේ එකතු කරපු ගණන් ගැටලු එන්න පුළුවන් පුතේ. හරි? ඒ වගේ හදන විදිය මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් මෙතන නම් මේ ගාන හදන්න ඉඩ මදි. ඒක නිසා මම අපේ කටු වැඩ කොලේට යනවා. අපේ කටු වැඩ කොලේට යනවා. හොඳයි. ඔන්න අපේ කටු වැඩ කොලේ. මෙතන ගණන් ක්‍රම දෙකක් කියලා දෙනවා. හරි? ඔන්න අපේ කීවෙනි ගානද 15.
අපේ 15 වෙනි ගාන. හරි. මෙන්න මෙහෙම තියෙනවා. විදුලි බුබුලු වැලක පිළිවෙලින් රතු කහ නිල් සහ කොළ රතු පිළිවෙලින් තියෙන්න ඕනේ. රතු කහ නිල් සහ කොළ සහ කියලා ඕනේ ආයෙ තිබිලා තියෙනවා කොළ. එතකොට පාට කීයක් තිබිලා තියෙනවද? රතු බල්බ තිබිලා තියෙනවා, කහ බල්බ තිබිලා තියෙනවා, නිල් බල්බ තිබිලා තියෙනවා, කොළ බල්බ තිබිලා තියෙනවා. ලෙස විදුලි බුබුලු 50ක් තිබුණේ. එසේ මෙසේ ගානක් නෙවෙයි 50ක් තිබුණලු. විදුලි බුබුලු 50ක් තිබුණේ. 20 වෙනි විදුලි බුබුල දැවී ගියේ නම් ඒ කියන්නේ මෙහෙම විදුලි බුබුලු වැලක් කියන්නේ අර බල්බ් වැලක්. විදුලි බුබුලු වැලේ 20 වෙනි විදුලි බුබුල දැවී ගියේ නම් එහි හරිමැද පිහිටි විදුලි බුබුලේ පාට කුමක්ද? දැන් 50ක් තියෙද්දි දුවේ පුතේ හරිමැදක් හොයාගන්න බෑ. ඇයි ඒ 25 පැත්තට ගියාම මැද කවුරුත් නැහැ. හැබැයි මේකේ 20 වෙනි විදුලි බුබුල දැවී යනවලු. 20 වෙනි විදුලි බුබුල දැවී යනවා කියන්නේ අය ඒක බොරු අනවශ්‍ය දත්තයක්. හැබැයි දැවී ගියප එක ඕනේ අනවශ්‍ය 20 වෙනි විදුලි බුබුල කියලා අවශ්‍යතාවයක් නැහැ. එක විදුලි බුබුලක් දැවී ගියාම දැවී ගියා කියලා කියන්නේ පිච්චුණා නම් දැන් එතන විදුලි බුබුලු කීයක් තියෙන්නේ? 49යි. අන්න ඒක තේරෙන්න ඕනේ. දැවී ගිය පසු විදුලි බුබුලු ගණන. මොනවා ලියන්න පුළුවන් අපිට? දැවී ගිය පසු ඒ කියන්නේ 20 වෙනි විදුලි බුබුල දැවී ගිය පසු මුළු විදුලි බුබුලු ගණන. දැන් දුවේ පුතේ 40 කීයක් තියෙන්නේ? 49යි තියෙන්නේ. ඇයි 50ක් තිබ්බා 20 වෙනි විදුලි බුබුල අයින් දැවී ගියා. එහෙනම් බල්බ තියෙන්නේ දැන් 49යි. ඒ 49න් අහනවා එහි හරිමැද පිහිටි විදුලි බුබුලේ පාට කුමක්ද? දැන් 49 බලන්න ඕනේ හරිමැද කවුද ඉන්නේ කියලා. අර අපි කොහොමද හරිමැද හොයාගත්තේ? 49 දෙකට බෙදා ගන්න ඕනේ. 49 දෙකට බෙදා ගන්න ඕනේ දුවේ පුතේ දෙකට තියෙනවා සෝරි හතරට තියෙනවා දෙවරක් 2යි ඊළඟට 4යි 4න් 4ක් බිඳුවයි 9 ගෙනාවා පල්ලෙහාට 9ට දෙවරක් 4යි 4යි කියන්නේ 8යි එන්නේ 9න් 8ක් ගියාම ඉතිරි 1යි. හරි? ඒ කියන්නේ දුවේ පුතේ මේකේ තිබිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අර 49ක් තිබ්බ විදුලි බුබුලේ 24ක් විදුලි බුබුලු මේ පැත්තටත් 24ක් විදුලි බුබුලු මේ පැත්තටත් තිබ්බට පස්සේ මැද තමයි ඔය අපි කතා කරන විදුලි බුබුල තියෙන්නේ. මැද තියෙන විදුලි බුබුල තමයි මේ තියෙන්නේ. මැද තියෙන විදුලි බුබුල. මැද තියෙන විදුලි බුබුල තමයි ඔය තියෙන්නේ. හරි? මැද තියෙන විදුලි බුබුල. හරි. හොඳයි. දැන් පැහැදිලි පේනවද නන්න හරි. මැද තියෙන විදුලි බුබුල. එහෙනම් කීවෙනි විදුලි බුබුලද ඔය මැද තියෙන්නේ? කීවෙනි විදුලි බුබුලද මේකේ මැද තියෙන්නේ? කීවෙනි විදුලි බුබුලද? දුවේ පුතේ 25 වෙනි විදුලි බුබුල නේද? ඇයි මෙහි ඉඳන් 24ක් ආවට පස්සේ 25 වෙනි විදුලි බුබුල තමයි මෙතන මැද තියෙන විදුලි බුබුල. ඒ කියන්නේ මේ මැද තියෙන විදුලි බුබුල තමයි 25 වෙනි විදුලි බුබුල. බුබුල. හරි? 25 වෙනි විදුලි බුබුල. එහෙනම් අපි හොයන්න ඕනේ දැන් 25 වෙනි විදුලි බුබුලේ පාට. ඔන්න අර මෙතනට යනකම් අපිට පෝලිං ආශ්‍රිත ගණන් ක්‍රමයේ ඉගෙනගෙන දැන් ඊළඟට හොයාගන්න ඕනේ පාට හොයන විදිය. ඒකට වෙනම ගණිත ක්‍රමයක් තියෙනවා. ඉතින් දුවේ පුතේ කොහොමද ඒක හදාගන්නේ? දැන් අපිට අවශ්‍ය වෙන්නේ 25 වෙනි විදුලි බුබුලේ පාට. ඔන්න 25 වෙනි විදුලි බුබුලේ පාට හදන්න 25 දුවේ පුතේ බෙදන්න ඕනේ අර බල්බ වැලේ පාට ගානේ. පාට තියෙනවා රතු කහ නිල් කොළ කියන්නේ පාට 4න්. එහෙනම් 25 වෙනි විදුලි බුබුල පාට 4න් බෙදන්න ඕනේ. එතකොට එනවා දෙකට නෑ 25ටම ගන්නත් පුළුවන්. එතකොට 6 වරක් 4 24යි ඉතිරි 1යි කියලා එනවා. හරි? ඊට පස්සේ දුවේ පුතේ දන්නවා අපි විදුලි බුබුලේ පාට හොයන බල්බේ පාට හොයන ක්‍රමේ කොහොමද අපි බල්බ පිළිවෙලට අංක කරගන්න ඕනේ. අංක 1 ඉඳන් පටන් ගන්න 2 3 4 දාන්න නැතුව අපි බිඳුව දානවා.
ඕක අපිට විදුලි බල්බ් පාට වර්ග 7ක් විතර තිබ්බොත් 1 2 3 4 5 6 බිඳුව. පාට වර්ග 10ක් තිබ්බොත් 1 2 3 4 5 6 7 8 9 බිඳුව. ඔතන පාට වර්ග 3ක් තිබ්බොත් 1 2 බිඳුව. ඒ හින්දා අවසානයේ බිඳුව වෙනවා. මේ අංක දාගන්න කියන්නේ මේකේ ඉතිරි වෙලා එනවනේ අංකයක්. මේ වань ඉතිරි වෙලා එන අංකයට අදාළව තමයි බල්බේ තියෙන්නේ. ඉතිරි වෙලා එන අංකයට අදාළව තමයි බල්බේ තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ මෙතන ඉතිරි වෙලා තියෙන්නේ රතු. එහෙනම් ඉතිරි වෙලා ආපු අංක 1 තියෙන්නේ රතු. එහෙනම් 25 වෙනි විදුලි බුබුල මොන පාටද? 25 වෙනි විදුලි බුබුල රතු පාට. එහෙනම් අහන්නේ හරි මැද තියෙන විදුලි බුබුලේ පාට මොකද්ද? රතු පාට. කෝ බලන්න රතු පාට ආපු අය. නියමයි. සුපිරි. 4න් 4 ගණන් කරන්න පුළුවන්. 4න් දැන් මෙතන මේක තිබ්බත් කියමුකෝ 150 200 විතර. 4න් 4ටම 150 විතර ගණන් කරන්නම වෙලාව යනවා. ඊට වඩා ලේසි 4න් බෙදලා දාන්න. බෙදීම පුළුවන් නේද? 3න් 4න් බෙදෙන එක ගැටලුවක් නෙවෙයි. පහේ අයට. නේද? 4න් 4ට ගණන් කරන්න කිව්වොත් මෙතන අගේ තිබ්බොත් 250 විතර. බුදුආම්මෝ පේපර් එකේ විනාඩි පැය 4න් 4ට බෙද යනවා. ගොඩාක් වෙලා යනවා. හරි බලන්න වැඩ ගොඩාක් තියෙනවා මේ බලන්න. මේ ගණන් ක්‍රම විසඳපු විදිය බලන්න. බල්බ ටික පිළිවෙලින් දාගත්තා. බල්බ ඔක්කොම 50ක් තියෙනවා කිව්වා. දැවී ගිය පසු විදුලි බුබුලු ගණන තියෙන්නේ දැන් 49යි. 20 දැවී ගියා කිව්වා. 20 අපිට අදාළ නැහැ. අංකය අදාළ නැහැ. 20 දැවී ගියා කියන්නේ විදුලි බුබුලු දැන් 49යි තියෙන්නේ. 49 මැද හොයාගත්තා. 49 මැද කියලා කියන්නේ 24 දෙපැත්තට ගියාම 25 වෙනි එක තමයි මැද තියෙන්නේ. මැද තිබ්බ 25 වෙනි එකේ පාට හොයාගන්න 25 බෙදුවා පාට වර්ග ගානේ. පාට තිබ්බ 4ක් නිසා මං 4ෙන් බෙදුවා. පාට වර්ග 3ක් තිබ්බොත් 3ෙන් බෙදන්න ඕනේ. පාට වර්ග 6ක් තිබ්බොත් මං 6ෙන් බෙදන්න ඕනේ. පාට වර්ග 4ක් තිබ්බ නිසා මං 4ෙන් බෙදුවා. ඉතිරි ආවන එකක්. ඊට පස්සේ ඉතිරි අංක කරගන්න ඕනේ පිළිවෙලින් 1 2 3 4ක් තිබ්බොත් අවසානයකට බිඳුව දානවා. එතකොට 1 2 3 බිඳුව. ඔතන පාට 5ක් තිබ්බොත් 1 2 3 4 බිඳුව. හරි? එතකොට දුවේ පුතේ පිළිතුර එන්න ඕනේ අන්තිමට එන බෙදිලා ඉතුරු වෙලා එන අංකේ තියෙනවනේ මේ අංකයට අදාළව තමයි හදාගන්න තියෙන්නේ. හරි? නියමයි. සර් මට 12 චක්‍රේ විතරයි ටිකක් අමාරු. ප්‍රශ්නයක් නෑ 12ත් හොඳයි. 12ත් කියන්නේ දුවේ පුතේ මේ ඇත්තටම ශිෂ්‍යත්වයට එනවා කියලා කියන්නේ ඔයාලගේ 9 වරක් චක්‍රයට 10 වරක් චක්‍රයට මේ හොඳටම ඇති. ඒ කියන්නේ 10 වරක් චක්‍රයට එනකන් එකේ ඉඳලා එක නෑනේ දෙකේ ඉඳලා 10 වරක් චක්‍රයට එනකන් මතක තිබ්බනම් ඇති. 12 වුණෙත් නැහැ. අකිට නියමයි. ඒ ටික ඇත්තටම චක්‍රය ඕනේ ඈ. මට නම් චක්‍රය ඊසි. නියමයි දිනෙත්. හරි. මේ දිනෙත් කියන එක මම කියන්නේ. හරි මේක ලියා ගන්න එතන එතන ලියන්න ඉඩ මදි ඒකයි කොලේක හරි ලියා ගන්න පස්සේ එතන අමුණන්න හරි ඊළඟට තියෙනවා අපේ 17 වෙනි එක නේද නෑ 15 කිව්වා දැන් 16 වෙනි එක තියෙනවා 16 වෙනි එක සුපිරි එකක් 16ත් එතන හදන්න ඉඩ මදි මම මෙතනම හදන්න මේක ලියා ගන්න ඕනේද වැඩ කැලි ටිකක් තියෙනවා මේ ටික ලියා ගන්න 16 වෙනි එක එක්තරා පොලිමක මම මේක සේව් කරලා තියන්න හදිස්සියක් වුණොත් ඔකට වඩා දාන්න පුළුවන් හරි ඊළඟට හරි 16 එක්තරා පොලිමක සචිනි සිටින්නේ 16 එක්තරා පොලිමක සචිනි සිටින්නේ මුල සිට 7 වෙනි යාටය ඒ කියන්නේ ඔන්න සචිනි යන්ද මම ඔන්න මං සචිනි යන්දා සචිනි සිටින්නේ මුල සිට බැලුවොත් කී වෙනියටද මුල සිට බැලුවොත් දුවේ පුතේ 7 වෙනි යාටය මෙයා 7 වෙනියට ඉන්නවා කියන්නේ මෙයාට ඉස්සරහින් කී දෙනෙක් ඉන්නවද 6 දෙනෙක් ඉන්නවා ඔව් 7 වෙනියා කියන්නේ සචිනි නෙමේ සචිනි 7 වෙනියා කියලා කියන්නේ සචිනි ඉස්සරහින් 6 දෙනෙක් ඉන්නවා පොලිම අවසානයේ සිට බැලුව විට ඇය 14 වෙනියාලු පොලිමේ අවසානයේ ඉඳලා බලපුවාම 14 වෙනියා ඇය නම්
ඇයට පිටිපස්සෙන් ඉන්නවා කී දෙනෙක්ද? 13 දෙනෙක් ඉන්න ඕනේ. හරිද? පෝලිමට ඉදිරියෙන් තවත් ළමයි 9 දෙනෙකු එකතු විය. ඔන්න වාන පොඩ්ඩක් වෙනස් වෙනවා. පෝලිමට ඉදිරියෙන් එකතු වුණාලු දුවේ පුතේ අලුතින් තවත් පුද්ගලයන් පෝලිමට ඉදිරියෙන් තවත් ළමයි 9 දෙනෙක් එකතු වුණාලු. මෙන්න මෙයාට ඉස්සරහින් එකතු වුණාලු 9 දෙනෙක්. දැන් ඇත්තටම බැලුවොත් සචිනිට ඉස්සරහින් කී දෙනෙක් ඉන්නවද? අලුතින් එකතු වෙච්ච 9යි ඉස්සරහින් හිටියේ 6යි ඔක්කොම කී දෙනෙක් ඉන්නවද? දැන් සචිනිට ඉස්සරහින් 15 දෙනෙක් ඉන්නවා. හරි? සචිනිට ඉස්සරහින් 15 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ සචිනි කී වෙනියද දැන්? දැන් 16 වෙනියා. 16 වෙනියා දැන් සචිනි අර අලුතින් ආපුවට පස්සේ. අය අලුතින් 9ක් එකතු වුණානේ ඉස්සරහින් එකතු වෙද්දී වෙලාව නේද? මම මේක 16 කියලා දෙන්නම් ඈ 16 චිත්තක් අමාරුයි. ඒකින්ද මම චුට්ටක් තිබ්බේ. මේ 9යි 6යි එකතු වුණාම 15යි බලන්න 15යි ඊට පස්සේ 15යි ඊට පස්සේ 15යි නම් මෙයාට ඉස්සරහින් ඉන්නේ සචිනි කී වෙනියද? 16 වෙනියා. හරි? සචිනි කී වෙනියද? 16 වෙනියා. ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක්. එවිට පෝලිමේ හරිමැද සිටින්නේ කවිඳු නම්. දැන් පෝලිමේ හරිමැද ඉන්නේ කවිඳුලු. කවිඳු කියලා කෙනෙක් පෝලිමේ ඉන්නවලු හරිමැද දෙනවලු දැන්. මේ 9 දෙනා එකතු වුණාට පස්සේ. හරි? 9 දෙනා එකතු වුණාට පස්සේ. දැන් ඉතින් මුළු පෝලිමේම ඉන්න ගාන බලන්න දුවේ පුතේ. අතන මේ 9යි 6යි 15යි සචිනි 9යි 6යි 15යි සචිනි එක්කෙනයි සචින්ට පිටිපස්සෙන් 13යි. ඔක්කොම පෝලිමේ ඉන්නවා 5යි 3යි 8යි 1යි 9යි 29ක් ඉන්නවා. පෝලිමේ ඉන්නවා 29 දෙනෙක්. පෝලිමේ ඉන්න 29 දෙනා හරිද? හරිමැද බැලුවොත් දුවේ පුතේ. හරිමැද බලන්න 29 මොකද කරන්න ඕනේ? දෙකෙන් බෙදනවා. හරිමැද හොයාගත්තා. අපි කොහොමද 2ට 2 ඒවා 1යි 2කින් 2ක් බිඳුවයි 9ට දෙවරක් 4යි 4 2 8යි ඉතිරි 1යි. ඒ කියන්නේ පෝලිම තිබිලා තියෙන්නේ දැන් අලුතින් මේ කට්ටිය එකතු වුණාට පස්සේ මේ පැත්තට 14යි මේ පැත්තට 14යි මැද ඉන්නවා ඔය කතාව කියන කවුද මේ කවිඳු. එතකොට කවිඳු ඉන්නේ කී වෙනියටද බලන්න. ඉස්සරහෙන් 14යි පිටිපස්සෙන් 14යි කවිඳු කී වෙනියද එහෙනම්? කවිඳු තමයි දුවේ පුතේ 15 වෙනියා. කවිඳු එතකොට කී වෙනියද? 15 වෙනියා. හරි? අහනවා කවිඳු දැන් 15 වෙනියා 15 වෙනියට ඉන්නවා. දැන් අහනවා කවිඳු සහ සචිනි අතර ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා. එතකොට කවිඳු දැන් 15 වෙනියා සචිනි 16 වෙනියා. එතකොට දැන් මේක හරියට මේ වගේ. කවිඳු මෙහෙ ඉඳන් බලපුවම 15 වෙනියා සචිනි බලවුවොත් 16 වෙනියා. ඒ කියන්නේ ඊට එහා පැත්තේ ඉන්නේ. ඒ දෙන්න අතරේ කවුරු හරි ඉන්නවද තව ළමයි? ළමයි නෑ. ඒ කියන්නේ උත්තරේ බිඳුවයි. බිඳුවක් ආව කාට හරි. තයි එකක් දුන්නා. ආවා. නියමයි. මේ බලන්න. ඔන්න ආයෙත් කියලා දෙනවා. පැහැදිලි පොඩක් ඒක අමාරුයි. මං කියවනේ පෝලිං ආශ්‍රිතව එන්න පුළුවන් ක්‍රම ඔය. ඔන්න ආයෙත් කියනවා. සචිනි කියලා පුද්ගලෙ මේ ගෑනු කෙනෙක් ඉන්නවා, ගෑන් ළමෙක් ඉන්නවා. සචිනිට ඉස්සරහින් 6 දෙනෙක් ඉන්නවා, පිටිපස්සෙන් 13 දෙනෙක් ඉන්නවා. වැඩේ කියන්නේ ඉස්සරහින් එකතු වුණාලු 9 දෙනෙක්. එතකොට මොකද වෙන්නේ? පෝලිම ටික ටික පස්සට යනවනේ. ඔයාලගේ පෝලිමට ඉස්සරහින් කවුරු හරි එකතු වුණොත් මොකද වෙන්නේ? ඔයාලා පොඩ පස්සට යනවා. ඒ වගේ 9යි 6යි එකතු වෙලා දැන් සචිනිට ඉස්සරහින් 15 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ සචිනි දැන් ඉන්නේ 16 වෙනියා. එන්න ඒක ඔලුවට ගන්න. සචිනි ඉන්නේ දැන් 16 වෙනියට. ඊට පස්සේ දැන් 9 දෙනා එකතු වුණාට පස්සේ දැන් පෝලිමේ ඉන්න මුළු ඔක්කොම ඉන්නවා 29 දෙනෙක්. 29 දෙනාගෙන් හරිමැද හොයාගත්තා අපි. ඒ ඉන්නේ කවිඳුලු. 29 හරිමැද කියන්නේ 15 වෙනියා. 29 හරිමැද කියන්නේ 15 වෙනියා. වෙනිය 15 නෙවෙයි 15 වෙනියා. එතකොට 15 වෙනියා කවිඳු නම් දැන් හදලාවට පස්සේ ආවේ 16 වෙනියනේ සචිනි. එහෙනම් ඉස්සරහින් තමයි කවිඳු ඉන්නේ. 16 වෙනියා සචිනි. එහෙනම් දුවේ පුතේ ඒ අතර කවුරුත් නැහැනේ. එහෙනම් පිළිතුර බිඳුව වෙන්න ඕනේ. 16 බිඳුව 16 බිඳුව වෙන්න ඕනේ. හරි. ඊළඟට 17 18 19 ඔයාලට දෙන්නම් තුනම.
17 18 19 20 හතරම හදන්නකො. හතරම ඔයාලට දෙන්න. ටයිමින් ස්ටාර්ට්. හදන්න බලන්න. මගේ හරි නියමයි. ආවා නියමයි. ආවේ නැත්තම් මේ විදිහට හදාගන්න. ගණිත ගැටලු තේරෙනවනේ. දැන් පටන් ගද්දි තිබ්බේ මාර ලේසි වගේනේ. පෝලිං ආශ්‍රිත ගැටලු මාර ලේසි වගේ තේරෙන්නේ. ඒ කියන්නේ දුවේ පුතේ පෝලිං ආශ්‍රිත ගැටලුත් තියෙනවා අමාරු ඒවා. ඒ ඉතින් මේ වගේ එකක් ආවොත් තමයි. හැබැයි ඒක කියවලා මේ වගේ රූප සටහන් ඇඳගත්තොත් අපිට මාර ලේසි. ඔයාලා දුවේ පුතේ මේක ටියුට් එක කරලා පැත්තකට දාන්න එපා. මේක ආපහු සැරයක් බලන්න. හරි? රෙකෝඩින් බලන්න. රෙකෝඩින් අහන්න. හරි? හොඳයි. ගණන් තියෙනවා 20ක්. අපි 20 කතාන හෝම්වර්ක් දෙනවා ඊට පස්සේ 21 සිට 25 දක්වා ගණන් පහක් දෙනවා. හෝම්වර්ක්. මේ හෝම්වර්ක් කියලා දීලා තියෙනවා. හරි? හදන්න බලන්න. 17 18 19 20 ගණන් හතරක් දීලා තියෙනවා. සර් වම් අතින්ද ලියන්නේ අන්තිම. මාර ප්‍රශ්න දෙවෙන ප්‍රශ්න තියෙන. භූගෝලීය දෙවෙන ප්‍රශ්න තියෙන්නේ වම් අතින්. ඔව් වම් අතින් ලියන්න. වමෙන් පුළුවන් දකුණුත් පුළුවන්. දකුණෙන් ලියන්න පුළුවන් වමෙන් ලියන්න. ඔයාලට පුළුවන්? වමයි දකුණයි දෙකම. හොඳයි. සර් 17 තේරෙන්නේ නැහැ. කොහොමද 17 තේරෙන්නේ? අදාහත ලොකු දෙයක් නැහැ. බොරුවට මේ ලොකු විස්තරයක් දීලා තියෙනවා. ඔයාලම අන්දන්න. අන්දන්න තියෙනවා නියම විස්තරයක් දීලා. ඔයාලම අන්දන්න දීලා තියෙනවා. ඇති දෙයක් නැහැ ඒක. එහෙම තමයි දැන් එන ගණන් ඔයාලා බය වෙනවා අප්පේ අම්මෝ මෙච්චර ලොකු ගාණක් කියලා. බලද්දි එච්චර ලොකු ගාණක් නෙමෙයි. ඒ වගේ කටුකොලයක් හදාගන්න. කටුකොලයක මේව පොඩ්ඩක් සරල කරන්න. කියලා දෙනකොට පොඩි පොඩි දැන් මම මේ දැන් ළමයෙක් ඇන්දොත් මම කටුකොලෙන් ළමයෙක් අඳිනවා. ඕන ළමයෙක් මෙහෙම ඉන්නවා මෙහෙට හැරුණා එහෙම නැත්තම් ළමයාට ඉස්සරහින් මෙච්චරක් ඉන්නවා කියලා මම ළමයෙක් ඇන්දා ඉරි කැල්ලක් ගෙවුවා. හරි වමෙන් ලියන්න බෑලු. වමෙන් ලියන්න ඕනේ මේකේ ලියන්නකො දකුණේ. දකුණේ ලියන්න පුළුවන්. මෙහෙම ලියන්න පුළුවන් මේ. මේක ලියන්න බෑ. ඕන ලියන්න පුළුවන්. අපි දන්නම නමනේ අම්මා. ඕන දකුණේ ලිවි. මේ වමෙන් ලිවි. වමෙන් ටිකක් ලස්සනයි. අන්න දෙකෙන්ම ලියමු. ලිය වැඩි කර. මේ මට මේ පැත්ත බැලෙන්නේ ඔයාලගේ අර පේනවා මේ ස්ක්‍රීන් එකේ කට්ටිය වැඩ 18 17 ඔන්න 19 20ක් දුන්නා මම. වෙලාව ඉවරයි. ඊළඟට 20. 20ට පස්සේ මෙන්න ඔයාලගේ හෝම්වර්ක් ටික තියෙනවා. හරි? හෝම්වර්ක් එක කරලා දාන්න ගෲප් එකට. හරි? මම ඊට පස්සේ ස්ක්‍රීන් එකේ ඔයාලට දාන්නම් මේ ආන්සර් ෂීට් එක. එතකොට බලන්න කීයක් හරිද කියලා.
කීයක් හරිද කියලා මම මේ ආන්සර් ෂීට් එක දානවනේ මේක හදලත් මම දානවා ආන්සර් ෂීට් එකක් දානවා. එතකොට බලන්න හෝම්වර්ක් එක කීයක් හරිද කියලා. එතකොට හෝම්වර්ක් එකේ තියෙනවා එතන ගණන් 5යි. 20 5ක් දාගන්න එතනට 100ක් දී ගන්න පුළුවන් අපිට. එක ගානක් ලකුණු 20ක් විතර වටිනවා. හෝම්වර්ක් එකේ හරි 17 වෙලාව හරි. දැන් බලමු. එක්තරා පොලිමක රමිදු සිටින්නේ මුල සිට බැලුව විට 7 වෙනි යාටය. හරි? එක්තරා පොලිමක රමිදු සිටින්නේ. ඔන්න රමිදු ඉන්නවා. කෝ රමිදු? මම මේ ඔක්කොම කියවන්නේ නැහැ. මේ ගාන කියවගෙන යන ගමන් මම හදාගන්න මේ. එක්තරා පොලිමක රමිදු සිටින්නේ මුල සිට බැලුව විට 7 වෙනි යාටය. 7 වෙනියා ඔහු නම් ඔහුට ඉස්සරහින් කී දෙනෙක් ඉන්නවද? 6 දෙනෙක් ඉන්නවා. අවසානයේ සිට බැලුව විට සිටින්නේ 34 වෙනි යාටය. ඔහු අවසානයේ බලපුවම 34 වෙනියා නම් ඔහුට පිටුපස්සෙන් කී දෙනෙක් ඉන්නවද? 33ක් ඉන්නවා. පොලිමට ඉදිරියෙන් තවත් ළමයි 10 දෙනෙකු එකතු වූය. පොලිමට ඉස්සරහින් කී දෙනෙක් එකතු වුණාද තව? 10 දෙනෙක් එකතු වුණාලු. ඒ කියන්නේ දැන් ඉස්සරහින් ඉන්නවා 16ක්. විය. නමුත් පොලිමේ සිටි පුද්ගලයා ඉවත් වූයේ නම් ඒ කියන්නේ පුද්ගලයෙක් ඉවත් වුණාලු. පුද්ගලයෙක් යන්නේයෙක් ඉවත් වූයේ නම් රමිදු දැන් සිටින්නේ පොලිමේ මුල සිට බැලුව විට කී වෙනියාටය? මුලින් අයින් උනේ. පළමුවෙන්ම අයින් උනේ. දැන් ඉස්සරහින් හිටිය 16ක්. හරිද? දැන් මේවා ඔක්කොම හොය දඟලන්න ඕනේ නැහැ. හරි? 16ක් හිටියා එක්කෙනෙක් අයින් වෙලා ගියා. ඒ කියන්නේ දැන් 16ක් හිටියා දැන් මෙයාට ඉස්සරහින් ඉන්නවා 15 දෙනෙක්. එහෙනම් රමිදු කී වෙනියද? ඈ? රමිදු කී වෙනියද එතකොට? ආයෙ මොකුත් බලන්න දෙයක් නැහැ. රමිදු දැන් ඊළඟට කීයද? මේ ඉස්සරහින් 15ක් ඉන්නවා. රමිදු කී වෙනියද? 16 වෙනිය. ඒක තමයි ලේසිම ගන්න. ඉස්සරහට එකතු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් ඉස්සරහට එකතු වුණාම කට්ටිය වැඩි වෙනවනේ. වැඩි වෙලා එක්කෙනෙක් ගෙදර ගියා. ඉවත් වුණා. ඉවත් වුණාම 16ක් හිටියා. දැන් 15ක් ඉස්සරහින් ඉන්නවා. එතකොට ඊට පස්සේ ඉන්නේ අපේ රමිදුනේ. එහෙනම් රමිදු කී වෙනියද? 16 වෙනිය රමිදු. ඒ ඉස්සරහින් 15ක් ඉන්නවා. එහෙනම් 16 වෙනිය. 18 අපි බස් රථයකට ගොඩවීම සඳහා පොලිමක සිටගෙන සිටියෙමු. මට ඉදිරියෙන් මගේ ළමයි 60ක්ද ඔන්න ළමයි 60ක් ඉන්නවා නෑ ඉස්කෝලේ එක වෙන්නේ නේ. මගේ ළමයි 60ක්ද මට ඉදිරියෙන් ඉන්නවලු ළමයි 60ක්. මේ මම ඉන්නේ බස් එක නැගින්න ඉන්නේ. මට ඉදිරියෙන් ළමයි 60ද මට පිටුපසින් ළමයි 40ක්ද විය. මගේ යාළුවා පොලිමේ හරි මැද විය. දැන් මේ කොහේ හරි පොලිමේ හරි මැදලු ඉන්නේ යාළුවා. ඔහු සිටින්නේ පොලිමේ කී වෙනියටද? දැන් බලන්න පොලිමේ කී දෙනෙක් ඉන්නවද කියලා. මට ඉස්සරහින් 60යි, මට පිටිපස්සෙන් 40යි. අයි මම එතකොට පොලිමේ ඔක්කොමලා ඉන්නවා 101. 101ක් ඉන්න පොලිමේ හරි මැද කියන්නේ දුවේ පුතේ 101 බෙදාවුවා දෙකෙන්. එතකොට එනවා දුවේ පුතේ දෙවරක් තියෙන්නේ 5යි 10න් බිඳුවයි එක ගෙනාවා එකට දෙවරක් බිඳුවයි එනවා දෙවරක් බිඳුවයි ඉතිරි 1යි. එහෙනම් මේ පොලිමේ තිබිලා තියෙනවා හරිද? මේ පොලිමේ මේ පැත්තට 50යි මේ පැත්තට 50යි මැද ඉඳලා තියෙනවා එක්කෙනෙක්. හරි? එතකොට මැද හිටපු එක්කෙනා කී වෙනියද කියලා නෑනේ. ඔහු සිටින්නේ පොලිමේ කී වෙනියටද? ඔහු සිටින්නේ දුවේ පුතේ 51 වෙනියට. 50 කීයද? 51 වෙනියට. 51 වෙනියා. පිළිතුර මොකද්ද? 51 වෙනියා. හරිනේ ඉතින්. මට ඉස්සරහින් 60ක් ඉන්නවා. මට පිටිපස්සෙන් 40ක් ඉන්නවා. පොලිමේ ඔක්කොම ඉන්නවා කීයද? 60යි 40යි 100යි මමත් එක්ක 101යි. 101 හරි මැද කියන්නේ 50නේ. 50 මේ පැත්ත 50 මේ පැත්තට 50 මේ පැත්තට මෙතන ඉන්නේ මැද එක්කිනා. ඒ කියන්නේ මෙහි ඉඳන් බැලුව 50යි මෙයා කී වෙනියද? 51. 18 51 වෙනියා. 19 බලන්න. 19 තියෙනවා නදුන් පඩිපේලියක පාමුලද. ඔන්න පඩිපේලියක් තියෙනවලු. මෙහෙම පඩිපේලියක් තියෙනවලු. පඩිපේලියේ නදුන් ඉන්නේ පාමුලද. ඒ කියන්නේ පළවෙනි පඩියේ ඉන්නේ පාමුලේ ඉන්නේ නදුන්. රමේෂ් පඩිපේලියේ මුදුනේ. ඔන්න රමේෂ් ඉන්නවලු පඩිපේලියේ මුදුනේ. සචින් පඩිපේලියේ පඩි කිහිපයක් නැගගෙන ඉන්නවලු. මේ හරි විතර සචින් ඉන්නවලු. සචින් කීයද කියලා කියන්නේ හරි. සචින් සිටින්නේ නදුන් සිටි ස්ථානයේ සිට 6 වෙනි පඩියේය. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතන බැලුවොත්
මෙයා 6 වෙනි පඩියලු. ඒ කියන්නේ මෙතන පිටිපස්සට තියෙන පඩි කීයක්ද? 5ක් තියෙනවා. 6 වෙනි පඩියලු. රමේෂ් සිටි තැනේ ඉඳලා බැලුවොත් 8 වෙනි පඩියලු. 8 වෙනි පඩියේ ඉන්නවා කියලා කියන්නේ මේ නම් පඩි උඩහට තියෙනවා තව 7ක්. ඉතින් ඉස්සරහින් 7ක් තියෙන්න බෑ 8 වෙනි පඩියේ ඉන්නවනේ. පඩි පේලිය ඇති පඩි ගණන කීයද? හරි. ඔව් 8 වෙනි උඩහට 7ක් තියෙනවනේ. එහෙනම් මෙතන දුවේ පුතේ 7යි අර පැත්තෙන් හිටිය 5යි නදුන් ඉන්න පඩියයි කීයද? 13යි. පඩි කීයද? 7යි 5යි 12යි 1යි 13යි. 13ක් තියෙනවා පඩි පේලි. නැත්නම් පඩි 13යි. පඩි කීයද? නදුන් කියලා සර් කෙනෙක් අපි ඉස්කෝලේ ඉන්නවා. සර් ඉන්නදි සමහර විට පඩි පේලි ඉඳ ඇත්තේ. රමේෂ් කියලා සර් කෙනෙක් ඉඳ ඇති. කොහොම හරි සචින් කියලා සර් කෙනෙක් ඉඳ ඇති. සර් තුන්දා පඩි පෙළන් නගින්න ඇති. නේද? හොඳයි. 20 අවසාන ගාන බලමු. දොළ පොතාලා හදලා තියෙන්නේ කොහොමද කියලා. හරි. ඊට පස්සේ පුතේ හෝම්වර්ක් පටන් ගන්නවා. ඒ කියන්නේ මේක ඉවර වෙලා යන්න එපා. ගිහිප් ගමන් මොකද කරන්න ඕනේ? ටියුට් එකේ හෝම්වර්ක් ටික කරලා ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න. මම වෙලාවක් දෙනවා. වෙලාවක් දුන්නට පස්සේ මම ආන්සර් ෂීට් එක දානවා. එතකොට බලන්න උත්තර කීයක් හරිද කියලා. හරි? දඩස් ගහලා යන්න එපා. හෝම්වර්ක් පහත් කරලා යන්න ඕනේ. හරි? සරම සංදර්ශනයක පෝලිමක මුලින් සිටියේ රතු පැහැති තොප්පියක් පැළඳ සිටි ළමයෙකි. මෙන්න මුලින් සිටියේ රතු පැහැති තොප්පියක් පැළඳගෙන සිටි ළමයලු. මෙන්න කැප් එකක් දාගෙන ඉන්නවා. මෙන්න කොල්ලා ඉන්නවා. මෙන්න නහය. මෙන්න ඇහැ. මෙන්න රැවුලක් වවාගෙන ඉන්නවා. හරි? ළමයාට රැවුල් නෑ. එන ළමයා නෑ රැවුල් නෑ. ඔන්න ඉන්නවා. තොප්පිය පැළඳගෙන ඉන්නේ රතු පාට තොප්පිය. රතු පාට තොප්පිය පැළඳගෙන ඉන්නවා. මෙන්න ඇහැ. හරිද? මෙහෙම සිද්ධියක් වෙනවා. සරම සංදර්ශනයක් කියන්නේ මොකක්ද? සරම සංදර්ශනයක් කියන්නේ ඩ්‍රිල් එක අර ස්පෝර්ට් මීට් එකේ තියෙන ඩ්‍රිල් එක. ඒක. පොලිමක මුලින් සිටියේ රතු පැහැති තොප්පියක් පැළඳ සිටි ළමයෙකි. මෙයා තමයි ඉස්සල්ලාම හිටියේ පොලිමේ. ළමයෙකි. ඇයට ඉදිරියෙන් තවත් ළමයි 8ක් සිටගත්තේ. මෙයාව තල්ලු කරලා දාලා යන්න පස්සට යන්න කියලා ළමයි ටිකක් ඉස්සරහින් හිටගත්තා. අර පිටිපස්සේ. ළමයි කී දෙනෙක් හිටගත්තද? තල්ලු කරලා දාලා 8 දෙනෙක් ඉඳගෙන. මෙයාට ඉස්සරහින් මම මේක ඔළුව තියෙන අනිත් පැත්ත නේ. ඔළුව හදන්නන්නේ. මේ පැත්ත බලන්න හිටියේ. මාර වැඩක් වුණානේ මෙයාට. අතු පැත්තකට කැප් එකක් දාගෙන ඉන්න ළමයාට අර ගෑල් ළමයිනේ ඇය කියලා තියෙන්නේ. ඔන්න ඉන්නවා රතු පාට කොප්පියක් දාගත්ත එක්කෙනා. එයාට ඉස්සරහින් ඇවිල්ලා 8 දෙනෙක් හිටගත්තා. නපුරු 8 දෙනෙක් ඇවිල්ලා හිටගත්තා. එතකොට එයා නිකාම පොලිම මොකද වෙන්නේ? අර ඉස්සරහින් ඇවිල්ලා ඉඳගatti මෙහෙම පස්සට යනවා. නේද? ඊට පස්සේ මෙහෙම වෙනවා. ඉන්පසු එම පේලිය අනෙක් පැත්තට හැරී ගමන් කළේය. අර ළමයි යට හිතුවා අපි තමයි ඉස්සල්ලාම ඉන්නේ කියලා. බලද්දි මොකද කිව්වේ? ටීචර් හරි කියන්නේ නැති. "ඕ දැන් ওই පැත්ත ළමයි අනිත් පැත්ත හැරෙන්න" කියලා. එතකොට මොකද උනේ? මේ කට්ටිය මේ පැත්ත හැරුණා. අනිත් පැත්ත හැරුණාම මොකද උනේ? දැන් මට ඉස්සරහින් හිටියා කියනකො 8 දෙනේ මම මේ පැත්ත හැරෙනවා. අර 8 දෙනා හිටපු කට්ටිය මොකද උනේ? පිටිපස්සෙන් 8 වුණා අන්තිමට. එයාලා 8 දෙනා අන්තිම වුණා. නේද? දැන් මෙයා අනිත් පැත්ත හැරුණා. කවුද? මෙන්න මේ ළමයා අනිත් පැත්ත හැරුණා. අනිත් පැත්ත හැරුණාම ඔන්න මෙන්න ළමයා මෙන්න නහය මෙන්න කොණ්ඩ ටික මේ ළමයා දැන් අනිත් පැත්ත හැරුණා. දැන් එතකොට පිටිපස්සේ කවුද ඉන්නේ? 8 දෙනා පිටිපස්සේ ඉන්නේ. දැන් කියනවා පේලි අනිත් පැත්තට හැරී ගමන් කළේය. දැන් රතු පැහැති තොප්පිය පැලෙන සිටි ළමයා සිටිනේ 22 වෙනියාට. 22 වෙනියාට ඉන්නවා කියන්නේ මෙයාට ඉස්සරහින් කී දෙනෙක් ඉන්නවද? 21ක් ඉන්නවා. එහෙනම් පොලිමේ සිටින ළමයි ගාන කීයද? එහෙනම් අර කලින් ඇවිල්ලා හිටගත්ත 8යි පස්සේ මෙයාට පිටිපස්සෙන් ඉන්න 21යි මෙයාත් ඉන්නවනේ මේ ගෑල් ළමයි ඔක්කොම එකතු කරන්න තියෙන 21යි 1යි 22යි 22යි 8යි 30යි පොලිමේ කීයක් ඉන්නවද 30යි කියලාම නම් හරි ෂා මාරු 19 පෙන්නන්න කියලා හිටින මොකද 19 මේකනේ 19 පඩි 13යි 7යි 5යි 12යි 1යි 13යි මෙන්න දුවේ පුතේ අවසාන 20 වෙනි ගාන හරි එහෙනම් දුවේ පුතේ
ඔයාලට දැන් තියෙනවා පෝලිං ආශ්‍රිතම ගැටලු 5ක්. එතකොට ආයේ මින් පස්සේ ඒක හම්බෙන්නේ නැති වෙයි. දැන් ඊළඟ ටියුට් එකේ වෙන ටිකක් තියෙනවා. හරි? එතකොට ගණිත කර්ම කිහිපයක් කතා කරනවා. එතකොට මේ එහෙම මාසෙන් මාසෙට ඔක්කොම ගණිත කර්ම ටික කියලා දෙනවා. ඔයාලට ප්‍රශ්න තියෙන දින දර්ශන ප්‍රශ්න, සියවස දශක ප්‍රශ්න, එතකොට මේ ගණක ආශ්‍රිත ගැටලු ඒවා, ඊළඟට මිශ්‍ර අභ්‍යාස, එතකොට මිශ්‍ර ගැටලු ඒ ඔක්කොම ගණිත ගැටලු ක්‍රම ටික කියලා දෙනවා. එතකොට ආයෙ හොයන්න දඟලන්න පොත් හොයන්න හඩවල් ගාන කියලා පොත් හොයන්න ඕනේ නැහැ. ඔක්කොම ටික මේකෙදි කතා වෙනවා. හරි? හරි සර් මම ඒ පහ දුවා. එහෙනම් දාන්න ෆොටෝ එකක් ගහලා දාන්න මේ මෙන්න මේ පහ වන්න ඔයාලට දීලා තියෙනවා මිශ්‍ර අභ්‍යාස මේව කියලා තියෙනවා මේම අභ්‍යාස තවදුරටත් සම්පූර්ණ කරමින් පෝලිං ආශ්‍රිත ගැටලු ගණිත ක්‍රම අධ්‍යයනය කරන්න. මිශ්‍ර අභ්‍යාස විසඳීමට වෙනම කොලයක් භාවිතා කරන්න කිව්වට එහෙම ඕනේ නැහැ. මෙතන ඉඩ තිබ්බා මම. හරි? වෙනම තිබ්බා. ඊට පස්සේ අකිත්‍ය ලකුණු 75යි 2යි වැරදි. දෙකක් වැරදි නම් ඒ කියන්නේ එකකට පහ ගානේ 20ට දාන්න දීලා බලන්න එකට පහ ගානේ කියන්නේ දෙකක් වැරදි නම් 90ක් තියෙනවා. 100න් 90යි. හා දෙකයි. අභිෂේක් එහෙමයි. හරි? හරි මෙන්න මේව තමයි දුවේ පුතේ අපි අද දවසේ කතා කරේ. මේකේ ආන්සර් ෂීට් එකත් ඔයාලට දාන්නම්. මෙන්න අපි කතා කරපු පළවෙනි ගණිත ගැටලු ටියුට් එක. එතකොට දුවේ පුතේ ඔයාලගේ හෙට දවසේදී පරිසර පන්ති යනවා. ඒකට සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි දුවේ පුතේ ඔයාලගේ මේ පරිසර පන්තියේදීත් අපි සාකච්ඡා කරා යනවා මුළු සම්පූර්ණ විෂය නිර්දේශ මාවරණය විදිහට තමයි හදලා තියෙන්නේ. පළවෙනි 500. කවුරු හරි දුවෙක්ට හරි පුතෙක්ට හරි ඒක ගන්න බැරි වෙලා හෝ එහෙම නැත්නම් මීට කලින් ඒවා සම්බන්ධ වෙලා නැති නිසා කිසි දෙයකට බය වෙන්න එපා. පරණ ඒවා ගන්නත් පුළුවන්. මට මැසේජ් එකක් දාලා තියන්න. ඒතර කොහොමද ගන්න විදිය ගැන පැහැදිලි කරලා දෙන්න. පරණ ටියුට් ඔක්කොම ගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට පන්තියට සම්බන්ධ වෙලා සාධාරණ යන ඕන විදියට අනිත් අයටත් සාධාරණ ඕන විදියට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඔයාලගේ කාලසටහන ගැන ඔයාලා දැනුවත් නේද? ඔයාලා පටල ගන්න එපා. දැන් ඔය අර 4යි 5යි 3යි ඔක්කොම කාලසටහන් තියෙන නිසා ඔයාලගේ දවසේ දිනට අදාළ දවසට සම්බන්ධ වෙන දුවේ පුතේ. ඔයාලට තියෙන සඳුදායි බ්‍රහස්පතින්දා සඳුදායි අඟහරුවාදා බ්‍රහස්පතින්දායිනේ. ඒ දවස් තුනට සතියේ දවස් තුනක් කතා කරමු. සතියේ දවස් තුනක් ඈ. සමහර ඔන්ලයින් පන්ති වල කතා කරන්නේ සතියේ දවස් දෙකයි. උපරිම වුණා සතියේ දවස් දෙකක් කතා කරත් සමහර එක පීස් එකක් වෙන 1000කට එහා 2500යි 2000යි මම දැක්ක මේ දැනුත් දාලා තිබ්බා. මම දැක්ක එක 2500 ඔහොම එහෙම දෙන්න බෑනේ. එහෙම මිනිස්සුන්ට දෙන්න එච්චර සල්ලි නැති නිසා ඔයාලට මේ මුළු සිලබස් එකම කවර් කරන්න එක පන්තියක් ඇතුළේදී අපි සූදානම් වෙලා ඉන්නවා සම්පූර්ණ විෂය නිර්දේශම ආවරණය කරමින්. එතකොට පරිසරයේ තියෙනවා ව්‍යාකරණ තියෙනවා ඉංග්‍රීසි දෙමළ ඒවා ටික සම්මන්ත්‍රණ හරහා රචනා විභව්‍යතාමාන ඒ වගේම ප්‍රශ්න පත්‍ර ඒවත් ආයේ නිකන් ලාවට ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න 20ක් ප්‍රශ්න 10ක් නෙවෙයි ප්‍රශ්න 40ම කතා කරනවා අනිත් එකේ 60ම කතා කරනවා. මේ වෙලාව මම වෙලාව නෙමෙයි බලන්නේ සමහර ඒවා 8 මාන නම් 8 මාට ඉවරයි. දැන් මම කවදාවත් එහෙම 8 මාන නම් 8 මාට ඉවර කරලා නැහනේ. හරි ඉවර වෙනේවා සමහරට 8:45 වෙනවා 35 වෙනවා නේද? හරියට ගාන තේරෙනකම්ම කියලාත් දෙනවා. හරි ඕන වෙලාවක අහන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි එතකොට දුවේ පුතේ විෂයන් ඔක්කොම තුනටම තියෙන විෂයන් ඔක්කොම හරි විෂයන් ඔක්කොම ඒ කියන්නේ විෂයන් කිව්වහම මොකද්ද ඔයාලගේ තියෙන්නේ? ගණිත ගැටලු කියන්නේ විභවවිත ඒක වෙනම යන්නේ. ඒක සඳුදා යන්නේ. එතකොට ඒකට ඒකත් ඔක්කොම එක පන්තියක් ඇතුලේ තියෙන්නේ. එතකොට පරිසර තියෙනවා. පරිසර පන්ති ව්‍යාකරණ ඒ වගේම ප්‍රශ්න පත්‍ර ටික ප්‍රශ්න පත්‍ර යනවා. පසු විභාග ප්‍රශ්න පත්‍රات බ්‍රහස්පතින්දා දවසේ කතා කරනවා 190 ඒවා කතා කරනවා. ඒ නිසා වැඩ ගොඩක් තියෙනවා. සතිය දවස් 3ක් සම්පූර්ණයෙන්ම ඔයාලට මාරම වටින පැකේජ් ඒ කියන්නේ මොනවාද අපේ ස්ටඩි පැක් ඔයාලට දෙනවා. ඒවා අරන් වෙනම ෆයිල් එක දාගෙන දාගෙන ඒවා බලන්න නැවත කරන්න ඒ ටික හොඳටම ඇති. හරි. ඉතින් දුවේ පුතේ මහන්සි වෙලා වැඩ කරමු. අපි ඊළඟ දැන් ඔයාලට ශිෂ්‍යත්වයේ ළඟයි දුවේ පුතේ. ඉතින් ශිෂ්‍යත්වයේ දැන් තමයි උණ දැනෙන්න ඕනේ නේද? දැන් උණ ගන්න ඕනේ. ඒ කියලා බය වෙන්න දෙයක් නැහැ. අපි මේ හදාන් ගිය විදිහට තමයි හදාගෙන ගියා නම් හරි දැන් ඔයාලට දැන්ටමත් ලකුණු තියෙනවනේ. ඒක හොඳයි මං කියවනේ අර ප්‍රස්තාරේ බලන්න ප්‍රස්තාරේ අනුව ලකුණු දාන යනකොට තමන්ගේ ලකුණු මට්ටම වැඩි වෙලාද අඩු වෙලාද මොකද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. එතකොට තව ටික දවසක් යනකොට ඔයාලට කෙලින්ම කතා කරලා අහන්න පුළුවන් මේ ලකුණු තත්ත්වයේ තව මොකද කරන්න ඕනේ, තව මොනවද වැඩි කරන්න ඕනේ, ඉස්කෝලේ මේ දේවල් වෙන්නේ, තව මොනවද වෙන්න ඕනේ.
එතකොට අපිට දෙන්න පුළුවන් අපේ අත්දැකීම් එක්ක ඔයාලට දෙනවා. හරි? නිකන් අර පොඩි වයසින් මේවා පොඩි වගේ පෙනුනට වයසටම යන්න ඕනේ නැහැ. ක්වොලිෆිකේෂන් එක ඔක්කොම මම ඔයාලට කියලා දෙනවනේ. ඒ කිසි ප්‍රශ්නයක්වත් නැහැ. ඔය මේ සමහර රස්සාවකට ක්ලාස් කරන අය ඉන්නවා. සමහර අය රස්සාව හම්බෙනකන් ක්ලාස් කරන අය ඉන්නවා. එහෙම නෙවෙයි අපි කෙලින්ම රජයේ ගුරු විදිහටම ප්‍රාථමික අංශය ඔයාලගේ වගේ 5 වසර කරන කෙනෙක්. එතකොට දුවේ පුතේ අපි දන්නවා ඔයාලත් එක්ක වැඩ කරද්දී ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද? එතකොට ළමා මනෝවිද්‍යාව අපිට වෙනම උගන්වන්න තියෙනවා. ළමා මනෝවිද්‍යාව නිකම් මනෝවිද්‍යාව නෙවෙයි. නැත්නම් නිකම් මනෝවිද්‍යාව ඕන තරම් කෝස් තියෙනවනේ. ළමා මනෝවිද්‍යාව වෙනම තියෙනවා. ලොකු පොතක්. ඒක තියෙනවා. ලොකු ගැන ඉගෙන ගන්න තියෙනවා. ළමා මනෝවිද්‍යාව ගැන. ඉතින් ඒවා සම්බන්ධව ඔයාලට කොහොමද කරන්න ඕනේ, කොහොමද මේ වැඩ ටික වෙන්න ඕනේ කියන එක ගැන පැහැදිලි අවබෝධයකින් තමයි දෙන්නේ. හරි? එතකොට කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඔක්කොම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරගෙන වැඩ ටික හොඳට කරගෙන යමු. හරි? මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා ප්‍රශ්න කතා කරන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අන්න මොනවද මම දැන් අර අහනවනේ මොන පේපර් එකද කරන්නේ මොකද්ද කරන්නේ ඒක දුවේ පුතේ මම අර දිනේ මේක දීලා තියෙනවා මේ ක්ලාස් ඩේට් එක තියෙනවා එතකොට ඒ යව් අර බ්‍රහස්පතින්දා මොකද කරන්න කියලා අහලා තියෙනවා එතකොට බ්‍රහස්පතින්දා අර ප්‍රශ්න පත්‍රේ එක කොටසනේ අපිට කතා කරන්න තියෙන්නේ බ්‍රහස්පතින්දාගේ ඒක අපි සාකච්ඡා කරමු මම මේ විස්තරات ඔක්කොම ගෲප් එක නිතර දැනුවත් කරනවා මම හදිස්සිය ඔන්ලයින් හිටියොත් මම දානවා මැසේජ් එහෙම නැත්නම් ආයතනයෙන් හරි දානවා මට මැසේජ් මේ කොහොමද මොනවද ටියුට් ඕන වෙන්නේ මොනවද අද තියෙන්නේ දැන් සමහර අය යනවා මේ හෙට තියෙන එක ආද මොනවද තියෙන්නේ උඩ මැසේජ් ටුට්ටක් බලන්න මේ මැසේජ් උත් බලලා අදහස ගන්න ටියුට් ටික අරගෙන print out අරගෙන ළඟ තියාගන්න ඔක්කොම හරි එතකොට එකින් එක ගන්න එපා එකවරම ගත්තොත් ඔයාලා ලාභයි එක මේ වෙන වෙනම ගන්නකොත් වෙනම ගාණක් යනවා හරි ඒ නිසා වෙන ප්‍රශ්නයක් නැහැ ඔයාලට සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ මොන හරි ගැටලුවක් තියෙනවනම් මට WhatsApp message එකක් දාන්න call එකක් ගන්න ප්‍රශ්න නැහැ ඉස්කෝලේ වෙලාවේ අර ඉස්කෝලේ පස්සේ ඕන වෙලාවක ගන්න ඉස්කෝලේ ටයිම් එක කරන්න අමාරුයිනේ. එතකොට ඉස්කෝලේ ටයිම් එකෙන් පස්සේ ගන්න දෙකෙන් පස්සේ ගන්නකො එතකොට හරියනේ. එතකොට දෙකෙන් ඉඳලා රෑ වෙනකන් ගන්න පුළුවන් කෝල්. ඒක ඔන්ලයින් ක්ලාස් වල ඇර සමහර වෙලාවට කෝල් එක කට් වුණොත් එහෙම ඒ කියන්නේ ඔන්ලයින් එක යන අතරේ කතා කරන්න බෑනේ. ඒ ඇරෙන්න ඕන වෙලාවක කතා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ දවසේ කියන්නේ හෙට පරිසරයේ 7 වෙනි ටියුට් එකත් එක්ක එකතු වෙමු. එහෙනම් හැමෝටම මේක තේරුණාද? මේ අපේ පෝලිං ආසද ගැටලු එක හොඳටම තේරුණාද? මට මේක උත්තරයක් ඕනේ. හරි? මොකද කියන්නේ? මයික් දීලා තියෙන්නේ. තේරුණා සර්. සර් අපිට දිගටම පාවසරේව බලන්න පුළුවන්ද? yes පුළුවන් ඕන වෙලාවක පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලට ගන්න 5 වසරේ වේ. 4 කට්ටියට 4 යනවා 3 අයට 3ම යනවා. එහෙනම් bye bye good night. පන්තියට යනවා සර් හෙට පන්තිද මං සර් පන්තියට යනවා මම සර් පන්තියට යනවා අර විභාගෙන් පන්තියේම දෙවනියා ඉවරයි. ඊළඟ පාර අනිවාර්යෙන් එක වෙන්න ඕනේ. හෙට පන්ති තියනවා නේද සර් හෙට තියෙනවා හෙට පරිසර පන්ති තියෙනවා. හරි good night හැමෝටම. හරි නිදාගන්න homework එක කරලා දාන්න. thank you sir හරි. සර් උත්තර මොකද්ද? ඇහුන්නේ එලා එකේ හරට උත්තර එකේ ඉඳන් 6ට උත්තර මේ තියෙන්නේ. එකටද? එකට එන්න ඕනේ 12, දෙකට 39, තුනට 17, හතරට 11, හරි 5ට 26, 6ට 19. මේක දාන්නම් බය වෙන්න එපා. හදපු ක්‍රමෙත් එක්ක මෙහෙම්මම තියෙනවා ඈ. මෙහෙම්මම දානවා group එකට. හරි bye bye. අපි හැමෝම homework කරන්න අනිවාර්යෙන්. homework මම දකින්න ටික දෙනා දාන්න. හරි. අනිත් අයට අනිවාර්යෙන් කතා කරන්න දෙනවා ඊළඟ සැරේ chance එක. බයි සර්. bye bye.